නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපේ හැමදෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ අපේ දවසේ වැඩසටහනේ අවසාන අංගයේ වශයෙන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන ඒ ධර්ම දේශනාව, බුද්ධ දේශනාවක් ඉදිරියෙන් තියාගෙන සිද්ධ කරන ධර්මදේශනා මාලාවේ පළවෙනි ධර්මදේශනාව සිද්ධ කරන්න. ඉතින් අපි මේ ධර්මදේශනා මාලාවට මාතෘකාව හැටියට තියාගත්තේ මජ්ජ සූත්‍රය. මජ්ජ සූත්‍රයේ තුල උගන්වන්නේ, දේශනා කරන්නේ කොහොමද අපි මේ අන්ත අත්හැරලා සිත මධ්‍යයටපත් කරන්නේ. මධ්‍යයට පැමිණ මධ්‍යය තුලත් ඇති ඇලීමක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන්නේ? වෙන විදිහකට කිව්වොත් මේ ආර්ය මාර්ගයට පිවිසෙන ආකාරය, මධ්‍යම ප්‍රතිපදාවට පැමිණෙන විදිහ තමයි මේ අන්ත අත්හැරලා දැන් මුල් බුදුරජාණන් වහන්සේගේ මුල්ම දේශනාව තුළ කියන්නේ. වෝ අන්තය කියන අන්ත දෙක අත්හරින්න. ඒ කාමසුකල්ලිකාන යෝගයේ අන්තයත් අත්ත කිලමතාන යෝග අන්තයත් අත්හැරලා මධ්‍යයට පැමිණෙන්න කියලා. මේ මජ්ජ සූත්‍රයේ විශේෂත්වයේ තියෙන මේ සූත්‍රය තුළ ගන්නවා මේ මධ්‍යය කියන්නේ කොමක්ද? කොහොමද අපි මධ්‍යයට පැමිණෙන්නේ? මධ්‍යයට පැමිණ අන්ත අත්හැරලා මධ්‍යයට සිතපත් කර මධ්‍යය තුලත් තෘෂ්ණාවක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණේ. ඉතින් මේක එක පැත්තකින් බොහොම ගැඹුරක් උගන්වන සූත්‍ර දේශනාවක්. ඉතින් මේ සූත්‍රය දේශනා වෙන්නේ බුදුරජාණන් වහන්සේ තිස්ස මෙත්තේය හාමුදුරුවන්ට කියපු ගාථාවක් අරමුණු කරගෙන තිස්ස මෙත්තේය භික්ෂුවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා, මේ මහණෙනි, අන්ත දෙක අත්හැරෙන්න කෙනෙක්ට පුළුවන් නම් අන්ත දෙක අත්හැරලා මධ්‍යයට පැමිණෙන්න පුළුවන් නම් මධ්‍යයටත් පැමිණ මධ්‍යය තුලත් තෘෂ්ණාවක් නැතුව මධ්‍යය තුල වාසය කරන්න පුළුවන් නම් මම ඔහු මහා පුරුෂයාය කියලා කියනවා කියලා. ඉතින් එතනින් තමයි මේ සූත්‍රයේ දේශනා වෙන්න මූල හේතුව හැදෙන්නේ. ඉතින් ස්වාමින් වහන්සේලා එකතු වන අවස්ථාවක ස්වාමින් වහන්සේලා 6 නමක් එකතු වෙලා මේ බුදුරජාණන් වහන්සේ මේ තිස්ස මෙත්තේය තෙරුන්ට දේශනා කරපු මේ ගාථාව පිළිබඳ සාකච්ඡා කරනවා. මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා තියෙනවා. මේ අන්ත දෙක අත්හරින්න කෙනෙක්ට පුළුවන්, අන්ත දෙක දැනගෙන අන්ත දෙක අත්හරින්න කෙනෙකුට පුළුවන් නම් අන්ත දෙක අත්හැරලා මධ්‍යයට පැමිණෙන්න පුළුවන් නම් මධ්‍යයට පැමිණ මධ්‍යය තුලත් තෘෂ්ණාවෙන් තොරව වාසය කරන්න පුළුවන් නම් ඔහු මහා පුරුෂයාය කියලා. මෙහෙම ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් මේ අන්ත කියලා කියන්නේ කුමක්ද?
අන්ත අත්හැරලා මධ්‍යයට පැමිණෙනවා කියන්නේ මොකක්ද? මධ්‍යයේ තුල තෘෂ්ණාවෙන් තොරව වාසය කරන්නේ කුමක්ද කොහොමද කියන කාරණේ විසුණු වහන්සේලා අතර සාකච්ඡා වෙනවා. ඉතින් මේ සාකච්ඡා වෙන වෙලාවේදී එක විසුණු වහන්සේ නමක් දේශනා කරනවා මෙතන බුදුරජාණන් වහන්සේ අන්ත කියලා දේශනා කරන්නේ සක්කාය කියලා කියන්නේ කාන්තයක්. සක්කාය සමුදය කියන්නේ තවත් අන්තයක්. මධ්‍ය තමයි සක්කාය නැති කිරීම. නිරෝධය. ඉතින් මේ සක්කාය අන්ත දෙක අත්හැරලා සක්කාය නැති කිරීම තැනට පැමිණ ඒ තුලත් තෘෂ්ණාව රහිතව ඉන්න පුළුවන් නම් සක්කාය නැති කිරීම තුල ඕ තමයි මධ්‍යයට පැමිණි ශ්‍රාවකයා කියලා. ඊට පස්සේ තව භික්ෂුන් වහන්සේ නමක් කියනවා මට තේරෙන හැටියට නම් සුඛ වේදනාව කියන්නේ ඒකාන්තයක්, දුක් වේදනාව කියන්නේ තවත් අන්තයක්, අදුක්කම සුඛ වේදනාව තමයි මධ්‍ය. එනිසා මේ සුඛ වේදනාව කියන අන්තයත් අත්හැරලා අදුක්කම සුඛ වේදනා නෙවෙයි දුක්ඛ වේදනාව කියන අන්තයත් අත්හැරලා කෙනෙක්ට මේ අදුක්කම සුඛ වේදනාවට පැමිණ වාසය කරන්න පුළුවන්. ඒ අදුක්කම සුඛ වේදනාවේ කෙරෙහිවත් තෘෂ්ණාවක් නැතුව වාසය කරන්න පුළුවන් නම් ඔහු තමයි මධ්‍යයට පැමිණි ශ්‍රාවකයා. ඔහු තමයි මහා පුරුෂයා කියලා කියනවා. තව භික්ෂුන් වහන්සේ නමක් කියනවා මට තේරෙන හැටියට අතීතය කියන්නේ ඒකාන්තයක්, අනාගතය කියලා කියන්නේ තවත් අන්තයක්. කෙනෙකුට අතීතයත් අත්හැරලා අනාගතයත් අත්හැරලා වර්තමානයට එන්න පුළුවන්. වර්තමානයේ තමයි මධ්‍ය මැද. වර්තමානයේ තුල ජීවත් වෙන්න පුළුවන් නම් වර්තමානයේ කෙරෙහිවත් තුලත් තෘෂ්ණාවකින් තොරව වාසය කරන්න පුළුවන් නම් ඔහු තමයි මහා පුරුෂයා කියලා කියන්නේ. මධ්‍යයට පැමිණි ශ්‍රාවකයා කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ශ්‍රාවකයා කියලා කියනවා. ඒ වගේම තවිෂුන් වහන්සේ නමක් කියන මට තේරෙන හැටියට නාමය කියලා කියන්නේ ඒකාන්තයක්. රූපය කියලා කියන්නේ තවත් අන්තයක්. විඥාණය තමයි මධ්‍ය. ඉතින් කෙනෙක්ට නාමය කියන අන්තයත් අත්හැරලා රූපය කියන අන්තයත් අත්හැරලා මේ විඥාණයට සිතට පැමිණ ඒ තුල තෘෂ්ණාවකින් තොරව වාසය කරන්න පුළුවන් නම් ඔහු තමයි ආර්ය මාර්ගයට පැමිණි මධ්‍යම ප්‍රතිපදාවට පැමිණි ශ්‍රාවකයා කියලා කියන්නේ. ඔහු තමයි අන්ත අත්හැරපු අන්ත අත්හැරලා මධ්‍යයට පැමිණ මධ්‍යය තුල තෘෂ්ණාවෙන් තොරව වාසය කරනවා. ඔහුයි මහා පුරුෂයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ. කියලා තව භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගේ අදහස කියනවා. ඊට පස්සේ තව භික්ෂුන් වහන්සේ නමක් දේශනා කරනවා බාහිර ආයතන කියන්නේ ඒකාන්තයක්, අභ්‍යන්තර ආයතන කියලා කියන්නේ තවත් අන්තයක්, විඥානයේ තමයි මැද. ඉතින් බාහිරාන්තත් අත්හැරලා බාහිර ආයතන අත්හැරලා අභ්‍යන්තර ආයතනත් අත්හැරලා මධ්‍යයට එන්න පුළුවන් නම් කියන්නේ විඥාණයට පැමිණ සිතට පැමිණ ඒ තුල තෘෂ්ණාව නැතුව වාසය කරයි නම් ඒ තමයි මධ්‍යම ප්‍රතිපදාවට පැමිණි ශ්‍රාවකයා. මහා පුරුෂයා කියලා කියනවා. ඊළඟට විශ්වනාථ නමක් සඳහන් කරනවා මේ මෙතන බුදුරජාණන් සඳහන් කළාදී ස්පර්ශය කියන්නේ ඒකාන්තයක්. ස්පර්ශ සමුදය කියලා කියන්නේ තව අන්තයක්. නිරෝධය තමයි ස්පර්ශයේ මැද. ඉතින් මේ අන්ත දෙක අත්හැරලා ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් මධ්‍යයට එන්න පුළුවන් නම් ස්පර්ශයෙන් අයින් කිරීමේ තැනට එන්න පුළුවන් නම් නැති කිරීම තුලට ඇවිල්ලා ඒ තුලත් තෘෂ්ණාවකින් තොරව වාසය කරයි නම් ඒ තමයි මධ්‍යයට පැමිණි ශ්‍රාවකයා කියලා. ඒ වගේම මහා පුරුෂයා කියන්නේ ඒ කෙනාට කියලා කියනවා. දැන් මේ විදිහට මේ භික්ෂුන් වහන්සේලා 6 නමගේ අදහස් 6ක්
ප්‍රකාශ කළා. ඊට පස්සේ උන්වහන්සේලාට ඇති වෙන ප්‍රශ්නයක් මේකේ හරියම දේ කවුද කිව්වේ? බුදුරජාණන් වහන්සේ අදහස් කරපු අර්ථය මේ හයෙන් කෝකද කියලා ප්‍රශ්නයක් ඇති වෙලා ඊට පස්සේ උන්වහන්සේලා 6 නම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීනි බුදු ඔබ වහන්සේ මීට ඉස්සර දේශනා කළා තියෙනවා මෙහෙම ගාතාවක් කෙනෙකුට පුළුවන් නම් අන්ත අත්හැරලා මැදේට පැමිණෙන්න මැදේ තුලත් තෘෂ්ණාවකින් තොරව වාසය කරන්න පුළුවන් මැදේ තොර ඉන්නවා මැදේ තොර ඉන්න පුළුවන් නම් තෘෂ්ණාවකින් තොරව ඔහු මහා පුරුෂයා කියලා. ඒ ගාතාව අපි අහලා අපි 6 නමට මෙන්න මෙහෙම අදහස් 6ක් අගලා ඔය 6 විස්තර කරනවාකින් කෝකද හරි උත්තරේ කෝකද හරි ලෙස අන්ත අත්හැරලා මැදේට ආවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒලාය සඳහන් කරනවා මහණෙනි ඔය උත්තර 6ම හරි කියනවා. ඔය උත්තර 6ම හරි එකක්වත් වැරදි නෑ කියනවා. ඔන්න ඔය විදිහට ඔය හැම දෘෂ්ටි කෝණයකින්ම බලලා මේ අන්ත අත්හැරලා මැදෙට එන්න පුළුවන් කියනවා. මැදේ තුල තෘෂ්ණා නැතුව ඉන්න පුළුවන්. හැබැයි මේක එක විශේෂයක් තියෙනවා. අපි දැන් ඔය 6න් එකක් අල්ලගත්ත කියමුකෝ. දැන් අතීතයත් ඇල්ලා අනාගතයත් ඇල්ලා වර්තමානයේ තුල ඉන්නවා කියමු. වර්තමානීට තෘෂ්ණාවකින් තොරව. ඒක කරන විට අනිත් ආයතන වලදොත් අපි අත්හැරිලා. ඒ කියන්නේ වර්තමානයේතර සුඛ එකක තුල හරියට දැනගෙන ඒ අන්තත් ඇල්ලා මැදට ආවා කියන්නේ අනිත් වෙන විදිහකට බලුවොත් අපි සුඛ වේදනාව කියන අන්තෙත් ඇල්ලා දුක් වේදනාව කියන අන්තෙත් ඇල්ලා අදුක්කම සුඛ වේදනාව තුල තමයි තෘෂ්ණාවෙන් තොරව වාසය කළා වෙනවා අර වර්තමානයේට වෙලා වර්තමානයේ තෘෂ්ණාවෙන් තොරව ඉන්නවා කියන්නේ. ඒ වගේම අනිත් ඒවත් ඒ විදිහට. ඒ කියන්නේ එක තැනකින් අපි අන්තයට වැටෙන්නේ නැතුව මැදට ඇවිල්ලා ඉන්න පුළුවන් නම් වක්‍රව මේ දේශනාව උගන්වනවා. ඒ කියන්නේ අපි අනිත් ආයතන වලත් නාමයේ කියන අන්තයෙන් අයින් වෙලා රූපේ කියන අන්තයෙන් අයින් වෙලා විඥානය තුල මැදට ඇවිල්ලා ඉන්නවා. තෘෂ්ණාව අයින් කළා වෙනවා. අර අතීතාන්තයේ අනාගතාන්තයේ වර්තමාන අන්ත අතහැරලා වර්තමානෙට තෘෂ්ණාවකින් තොරව වර්තමානය තුල ඉන්න පුළුවන්. ඒ කියන්නේ අන්න ඒ වගේ අර එක තැනකින් මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාවට බැසගත්තොත් අනිත් ඒවාගෙනුත් බැසගත්තා වෙනවා. එක තැනකින් අපි බැසගත්තොත් ඒ කියන්නේ එතකොට අර දැන් ඒ කියන්නේ දැන් අපි මේ පැත්තේ අතීතයේ අත්හැරලා අනාගතයට අත්හැරලා වර්තමානයේ තුල ඉන්නවා තෘෂ්ණාවෙන් තොර වෙද්දී මේ සුඛ වේදනාවට ඇලිලා දුක් වේදනාවට දුක් සුඛ වේදනාව කියන අන්තේ දුක් වේදනාව කියන අන්තේ ඉන්න බෑ. සුඛ වේදනා කියන අන්තේ දුක වේදනා කියන අන්තේ ඉන්නවා කියන්නේ අපි ඒ වෙලාවේ අතීතයත් ඇල්ලා අනාගතයත් ඇල්ලා වර්තමානට ඇල්ලා වර්තමානයේ ඇලින්න නැතු ඉන්නව නෙවෙයි. තේරුම් ගන්න වර්තමාන අතීතයත් ඇරලා අනාගතයත් ඇල්ලා වර්තමානට සිත ගෙනලා වර්තමානයේ තුල ඇලුන්නේ නැහැ කියලා කියන්නේ අනිත් පැත්තෙන් අනිත් දේවලුත් ඒ අනිත් අංගවලත් අපි මධ්‍යයට පැමිණිලා මධ්‍ය තුල ඇලෙන්නේ නැතු ඉන්න කියන එක. ඒ නිසා මේ 6 ක්‍රමයක් කිව්වට මේ 6 පොලින් එකකින් හරි බැස ගන්න පුළුවන් මධ්‍යම ප්‍රතිපදාවට. අන්ත එකාන්තයක් අත්තරිය කියන 6 පොලේම අන්ත ටික අත්තරිය වෙනවා. ඉතින් එතකොට දැන් මම අද කල්පනා කළා අද අපි පළවෙනි දවසේ සාකච්ඡා කරන්නේ මේක එක පියවරක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ මේ එක ස්වාමීන් වහන්සේ නමක් දේශනා කළා මේ සක්කාය කියලා කියන්නේ ඒකාන්තයක්. සක්කාය සමුදය කියන්නේ තවාන්තයක්. සක්කාය නැති කිරීම කියන්නේ මැද්දේ. ඒ තුල තෘෂ්ණාවෙන් තොරව වාසය කරන්න කියන එක. ඉතින් මෙන්න මේක ටිකක් අපි අද දවසේ මොකද්ද මෙතන කියන අර්ථය කියන එක මෙතන උගන්වන කරුණ පිළිබඳ ටිකක් සාකච්ඡා කරමු. මෙතන සක්කාය කියන වචනේ ත්‍රිපිටකයේ එන්නේ හැමතැනම මේ පංච උපාදානස්කන්ධයට කියන නම. සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධ කියන ඔය ස්කන්ධ පහට සක්කාය කියලා කියන. එතකොට සක්කාය අන්තේ ඉන්නවා කියලා කියන්නේ කෙනෙක් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ තුල මේ පහ කෙරෙහි
මම කියන හැඟීම තියෙනවා නම් හිතේ මේ පහ මම මගේ ආත්මය කියන හැඟීම තියෙනවා නම් අපි ඉන්නේ සක්කාය කියන අන්තය තුල. සක්කාය කියන අන්තේ. එතකොට දැන් කෙනෙක් සක්කාය කියන අන්තයට ආවට පස්සේ ඒකේ තියෙන විශේෂත්වය තමයි ඒ සක්කාය අන්තයට ආපු කෙනා සක්කාය සමුදය අන්තයටත් වැටෙනවා. ඒ කියන්නේ දැන් එයා දැන් අපි තුමු දැන් මේ රූපස්කන්ධය කෙනෙක් මම කියලා අරගත්ත ගමන් ඊට පස්සේ එයා කැමති මේ රූපේ දවසින් දවස ලස්සන වෙනවා. ලස්සන කරගන්න. මේ රූපය එතකොට ජරාවටපත් වෙනවා. මේකේ මේ සක්කාය විනාශය බලන්න නැතිවීම බලන්න කැමති නැහැ. මේක මරණයටපත් වෙනවා දකින්න කැමති නැහැ. මේ කියන්නේ පංච පාදානස්කන්ධය මම මගේ කියලා අන්තයට වැටිච්ච කෙනා හැම වෙලෙම කැමති මේක ජරාවටපත් නොකර පවත්තන්න. මේකේ රෝගයන්ටපත් නොවි පවත්තන්න. මේක මරණයටපත් නොවි පවත්තන්න. අන්න ඒකට කියනවා සක්කාය සමුදය කියලා. මේක පුළුවන් තරම් මේක මේ වර්ධනය කරගන්න මේක රෝගයටපත් නොකර ඉන්න මේක ජරාවටපත් නොකර ඉන්න උත්සාහ ගන්නවා. ඉතින් එතකොට කියනවා යාත් ඊළඟ අන්තේ සම්පූර්ණ සක්කාය සමුදය. ඒ කියන්නේ මේක රූපේ වර්ධනය කරගන්න කැමැත්ත. රූපේ තියෙන ගෙවි යාම බලන්න විනාශ වීම බලන්න ඒ විනාශ වීම බලන්න පුළුවන් නේද? එතකොට යා මධ්‍යයට එනවා. මධ්‍යයට පැමිණි කෙනෙක් වෙනවා. අන්ත දෙක අත්හැරලා ඒ වගේම දැන් වේදනාව යම්කිසි කෙනෙක් විඳින්නේ මගේ වේදනාව කියලා මට තමයි වේදනාව දැනෙන්නේ විඳින්නේ මම වේදනාව මම මගේ විදියට ගත්තා කියන්නේ සක්කාය කියන අන්තේ ඉන්නවා. ඒ ගත්තට පස්සේ ආ ඊළඟට කරන්නේ මොකද්ද? පුළුවන් තරම් ජීවිතේ ඒ තමන්ගේ ඒ වේදනාවේ උත්සාහ ගන්නවා වීර්ය කරනවා සුඛ වේදනාව ලං කරගන්නත් සැප සොයන්නත් දුක ආයත් කරන්නත්. ඒ කියන්නේ දැන් වේදනාව වර්ධනය කරන්න හදනවා සුඛේ හොයන්න. ඒක තමයි තණ්හාව කියන්නේ. සැප වේදනාව වඩා ගන්න හදනවා කියන තණ්හාව. ඒ කියන්නේ සක්කාය සමුදය. සැප වඩා වර්ධනය කරන සැප වේදනාව මම කියලා ගත්ත ගමන් සක්කායට වැටෙනවා. ඒ වේදනාවේ දුක අයින් කළ සැප හොයන්න පටන් ගත්ත ගමන් ඒ කියන්නේ වේදනාව වර්ධනය කරන්න හදනවා. එතකොටම සක්කාය සමුදයට අපි වැටෙනවා. ওই දෙකේම ඉන්නකම් අපි අන්ත දෙකක ඉන්නේ. ඊළඟට සංඥාවත් ඒ වගේ යම්කිසි කෙනෙක් මේ සංඥාවල් මම කියලා ගන්න මේ හඳුනාගත්තේ මම තමයි මේ ස්ත්‍රියක් විදිහට මේ රූපේ මේක මගේ මම තමයි මේ ස්ත්‍රීන් දකින්නේ පුරුෂයන් දකින්නේ මේක මම ඇති කරගත්ත දැනුම මේ කියලා මේ මම දැකපු දේවල් කියලා ඒ සංඥාවල් વિશે සංඥාව මම කියලා ගන්නවා නම් සංඥාව මම කියලා අරගත්ත හැම මොහොතකම එයා ඉන්නවා එක අන්තයක. ඒතකොට එයා මධ්‍යම ප්‍රතිපදාවේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාවට ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච කෙනෙක් නෙවෙයි. එයා ඉන්නේ අන්තික හිත. අන්තවල ඉන්නකම් කර්ම රැස් වෙනවා. තේරුම් ගන්න හොඳට සිත ඔබ මධ්‍යයට ගෙනලා නැතුව අන්තවල ඉන්නන ඔය දැන් හය පොලක් කිව්වනේ. ඔය අන්තවල ඉන්න තාක්කල් ඔබට කර්ම සකස් වෙනවා. යම් කෙනෙක් මධ්‍යයට ආවොත් එහෙම මධ්‍ය තුලදී කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකයි දැන් මේ මධ්‍යයට එන එකේ තියෙන විශේෂත්වය. හැබැයි මේක ටිකක් හරි සියුම්. හරිම සියුම් සූත්‍රයක්. හරිම අපි ඥානවන්තව මේ සූත්‍රය දිහා බලන්න ඕනේ. මොකද මේ හරි ලස්සනට උගන්වනවා කොහොමද මේ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන හැටි. මේක තුල ගමන් කරද්දී අපි කොහොමද මේ අපේ සිත පැවැත්විය යුත්තේ? කොහොමද අන්තවලින් ගලවන්න ඕනේ? තේරුම් ගන්න යම් මොහොතක අපි අන්තවලට හිටපත් වෙලා නම් ඒ අන්තවල ඉන්න තාක්කල් අපේ කර්ම සකස් වීම තියෙනවා. සහ කර්ම විපාක දෙන්නත් ඕන. කර්ම විපාක වීම කර්ම සකස් වීම තියෙනවා. ඉතින් එතකොට දැන් මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ දැන් අන්ත වලින් ඊට පස්සේ දැන් අපි තුමු දැන් අර දැන් ඔන්න මේ හඳුනාගත්තේ මේවා හඳුනාගන්නේ මම කියලා හිතන කෙනා ඊට පස්සේ එයාට හිතෙනවා නම් හිතේ ආශාවක් තියෙනවා මම දැකපු නැති දේවල් තව දකින්න ඕනේ. මම ඉගෙන ගත නැතිව තව මේවා ඉගෙන ගන්න ඕනේ මේවා දැනගන්න ඕනේ මේවා ගැන දැනීම ඇති කර ගන්න ඕනේ මේවා බලන්න යන්න ඕනේ මේ දේවල් දකින්න ඕනේ කියන නොදපුකේ ඒවා තව දකින්න ඕනේ කියන්නේ ඒ කියන්නේ යාගේ ඇතුලේ ආශාව තියෙන්නේ සංඥාව වර්ධනය කරගන්න. දැන් දැකපු වෙනදකව ආය තව දකින්න ඕනේ කියන දැකපු දේවල් තව දකින්න ඕනේ කියන ආශාවත් එක්කම එන්නේ සංඥාවල් වැඩි කර ගැනීම ඕනකම.
මොකද අපි මේ දකින්න හැම දෙයක්ම සංඥාවල්නේ. මිරිගුවක් සංඥාවක් කියන්නේ මිරිගුව කියන්නේ නැති දේවල්. ඉතින් අපි නැති දේවල් තියේ කියලා සම්මුති දාලා ඒව නැවත නැවත ඒවා වැඩිපුර දකින්න උත්සාහ කරනවා ජීවිතේ. නැවත දැකපු නැති රූප නැවත නැවත දකින්න හදනවා. නොදකපු ඒවා. දැකපු ඒවා ආය ආය බලන්න හදනවා. ඒ කියන්නේ පුළුවන් තරම් අපි ඉන්නවා මේ සංඥාව කියන එක හඳුනගන්නේ මම කියලා අරගෙන සංඥාව සම්මුතියක් කියලා දන්නේ නැහැ. ඒක සත්‍ය ලෙස මේ හැමදේම පවතිනවා තියෙනවා කියලා ගන්නවත් එක්කම සංඥා සක්කාය කියන අන්තයට වැටෙනවා. ඊළඟට ඒ නොදකපු ඒවා දකින්න බැලීමේ නැවත නැවත ඕනෙකම එන්න අපි සක්කාය සමුදය කියන අන්තයට වැටෙන්න ගන්නවා. ඒ කියන්නේ සක්කාය වර්ධනය කරන්න යන විදිය වර්ධනය කරද්දී සක්කාය සමුදය කියන අන්තයට අපේ සිත ගිහිල්ලා වැටෙනවා. ඊට පස්සේ සංඛාරස්කන්ධය කියලා කියන්නේ දැන් යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ සිතන්නේ මට තමයි මෙහෙම දැක්මක් තියෙන්නේ, මම තමයි මේ වගේ තියුණු ඥානයකින් මේවා හැමදේම මට හදන්න පුළුවන්, දකින්න පුළුවන්, මම හිතලා තමයි මේ හැම එකක්ම කරන්න කියලා මේ තමන් හිතන මේ චේතනාවල් මේවා මම ඊට පස්සේ යා කරන දේ තමයි යා හිතනවා දැන් මේක නම් මෙහෙම වෙන්න බෑ. මේක මට පොඩ්ඩක් මේක වෙනස් කරන්න පුළුවන්. මේ අය මෙහෙම කරන එක හරි නෑ, මේ අය මෙහෙම කරවන්න පුළුවන්. මේකලා අපි අර පොඩ්ඩක් හරි වෙනස් කරන්න හැම දෙයක්ම අපේ ඇතුලේ තියෙන මේ අපිට ඕන විදිහට පාලනය කරන්න හදනවා කියන්නේම සංස්කාර. එතකොට සංස්කාර මම කියලා අරගෙන අර පැත්තෙන් සක්කාය සමුදයට යදිනවා. ඒ කියන්නේ දැන් ඔය මට මතකයි අපි ලංකාවේ ඉඳලා මෙහෙට එද්දී මේ එයාපෝට් එකට ඇත්තටම එක්කන් ආවේ මේ එක වෛද්‍යවරුගේ යාගේ පුතායි එක්කන් එන වෙලාවේදී එයාගේ පුතා තමයි ඩ්‍රයිව් කරේ. එයා හරිය ලස්සනට ඩ්‍රයිවිං කළා. හැබැයි පිටිපස්ස ඉඳන් තාත්තා කෑ ගන්න ඔහොම එපා මෙතන බේක් ගහන්න මෙහෙම කරන්න මෙහෙම ස්ලෝ කරන්න කියලා ඒ වෙලාව මෙයා හොඳට ඩ්‍රයිව් කරනවා. හැබැයි මේ අර තාත්තට ඕනේ එයාට ඕනේ මේක කරවන්න ඕනේ මෙතන ස්ලෝ කරන්න කියලා. දැන් මම එහෙම පුතා වුණා නම් මට හොඳටම තරහ යනවා. වෙලාවට එහෙම වුන්නේ නැත්තේ. ඉතින් ඊට පස්සේ මේ ළමයි හැබැයි කියන එක ඔක්කොම අහලා දැන් කර ගියා. ඉතින් අන්න ඒ වගේ අපි හැමෝගෙම එකක් තියෙන මේවා මෙහෙම පොඩ්ඩක් මෙහෙම කරලා හරියන්නේ නැහැ. මෙහෙම කරන්න ඕනේ. මේක නම් මෙහෙමම වෙන්න ඕනේ. මෙහෙම වෙන්න බෑ. කියලා හැම දෙයක්ම අර පවතින දේ පිළිගන්න හිත සූදානම් නැහැ. පවතින විදිහට කැමති නැහැ. ඒක හැම මොහොතකම ඇතුළ තුල අපි හදනවා මේවා වෙනස් කරලා අපිට ඕන විදිහට අඩි ගස්වන්න ඕනේ. මෙහෙම පරිසර නිර්මාණය කරන්න ඕනේ කියලා තියෙන එක වෙනස් කරන්න ඕනේ. ඒක ඒ වගේම දැන් හිතලා බලන්නකෝ දැන් මේ පන්සල් වලට ගියාම ඒ හැම බුදු පිළිම යටයි හැම තැනම නම් ගහilla බලන්නකෝ. ඒ තනිකර ඒකමනේ තියෙන්නේ මේ මම මෙහෙම හැදුවා මෙහෙම කරා මෙහෙම කළා කියලා තනිකර බෝඩ් යටින් නම් ගහනවා ඉක්සර ලියනවා ආරම්භනකේ අපිට පෙන්වන්නත් ඕනේ ඊට පස්සේ. මම තමයි මේක වෙනස් කරපු කෙනා කියන එක ඒක පුතුම විදිහට ඇතුලේ පෙන්වන්නත් ඕනේ අනිත් අයට නැත්තම් ඒක හරි නෑ හිතට. අනිත් අය දැනගත්තේ නැත්තම් මම මෙහෙව කරපු කෙනෙක් කියන එක ඒකත් හිතට හරිනේ. ඒ වගේ මොකද්දෝ තියෙනවා මේ සංස්කාර හදලා ඊට පස්සේ ඒ පුළුවන් තරම් අපිට මේ ප්‍රසිද්ධිය හම්බ වෙනවා නම් තන අනිත් අය අතර අපි මෙව වෙනවා නම් කරන්න තියෙන ඔක්කොම මුදල් හරි ගදන් කරනවා ඔක්කොම කර නැති කරගෙන හරි අර අතෙන්ට යන්න දඟලනවා. ඒ අපි මෙහෙම කරාගෙන ඒ ඇතුලේ තියෙන්නේ පුළුවන් තරම් සක්කාය එක පැත්තකින් සිතුවිලි චේතනා කියන එක මම කියලා නම් ඊට පස්සේ ඒවම දිගින් දිගට මෙහෙම කරන්න හදනවා වෙනස් කරවන්න හදනවා මට ඕන විදිහට පවත්වන්න හදනවා. එතකොට වෙන්නේ අපි තවත් අන්තයක ගිහිල්ලා වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය වගේ ඊළඟට විඥානයේ ස්වභාවය තමයි විඥානයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි බෙදෙන ස්වභාවය. ඒ කියන්නේ බෙදනවා දැන් මේ තමයි ස්ත්‍රී මේ පුරුෂ මෙයා හොඳ කෙනා මෙයා නරක කෙනා මෙයා ලස්සනයි මෙයා කැතයි මෙයා මට උදව් කරා මෙයා උදව් කරපු නෑ මේ හතුරා මේ මිතුරා කියලා එහෙම බෙදනවා කියන්නේම අපි විඥානේ මම කරගන්න. ඒ කියන්නේ විඥානස්කන්ධයෙන් බෙදන්නේ ඒ බෙදන්න පටන් ගන්නවා කියන්නේ මෙයා හොඳයි මෙයා නරකයි කියලා බෙදනවා කියන්නේම අපි විඥානේ මම කළා අහුවෙලා ඉවරයි. සක්කාය කියන එක අන්තික ඉන්න මෙයා හොඳයි මෙයා උසස් අය මෙයා පහත් අය කියලා අපි බෙදනවානේ අපි හැමෝම ඒ බෙදනවා කියන්නේ බෙදිල්ල ඇතුළෙම තියෙන මේක හොඳයි මේක නරකයි මේක වේයුතුයි නොවියුතුයි මෙයා ලස්සන කැත ඔය ලෝකේ බෙදනවා කියන්නේ ඒ සම්පූර්ණ විඥානය කරන මායාව. අපි විඥාණයට මමත්වයෙන් අහුවෙලා විඥානේ මම කරගෙන මගේ කරගෙන
ඊට පස්සේ මොකද මේ ලෝකයේ ඇත්තටම බැලුවාම ලස්සනක් ඇත කියලා දෙයක් නැහැ. ඒක ලස්සන සාපේක්ෂතාවයක් තියෙනවා. දේ ස්වභාවයක්. මේ අපි කියන දැන් ලෝකයේ උස හෝ මිටි කියලා දෙයක් නැහැ. උස දෙයට සාපේක්ෂව අපි මිටි කිව්වට ඇත්තටම උසයි හෝ කොටයි හෝ කියලා ලෝකේ දෙයක් නැහැ. තව දෙයකට අර මලට සාපේක්ෂව මේ මල ලක්ෂණයි කිව්වට ඇත්තටම මේ ලස්සන මලක් හෝ කැත මලක් කියලා ලෝකේ දෙයක් නෑ. දැන් අපි අතන මල් තියෙන අරක අපි කියනවා මේ දෙකේ අර කහ මල් තියෙනවා සුදු මල් තියෙනවා. මං අහනවා ඔකේ ලස්සන මොකද්ද කියලා. එතකොට කෙනෙක් කියනවා මේකෙන් ස්වාමීන් වහන්සේ මේ කහ මල් නම් ලස්සනයි. තව කෙනෙක් කියනවා මේ සුදු මල් ලස්සනයි කියලා. එතකොට දැන් මේවා මේ මොහොත කල්පනා කරලා දැන් ඊට පස්සේ දැන් ඕකෙන් මොකද්ද ඇත්තටම ලස්සන? දැන් අපි දැන් ඔහොම කියන ඊට පස්සේ දැන් අපි තුමු නිකමට මේ වෙලාවේ සුනකෙක් ආවා කියලා. බල්ලෙක් කරලා අපි කියනවා මේකෙන් මොයි මල් වර්ග දෙකෙන් කෝකද ලස්සන කියලා. මොකක් කියද? උඩ මුකුත් හැංගීමක් නැහැ. මොකද ඒ බලුවා මල තාත්තලා ඔය උගන්නලා නැහැ. මේවා ලස්සනයි මෙව්වා කැතයි කියලා. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට මේ පොඩි කාලේ දාලා මෙව්වා හොඳයි මෙව්වා නරක. දැන් අපි ඊට පස්සේ විඥාණයෙන් හොඳට කරනවා හරි දැන් අරග ගාම හොඳ මේ සංස්කෘතිය තමයි හොඳ මේ හොඳ කියලා ඒ ඇතුළට දාපු දේවල් ඊට පස්සේ දැන් අපි බෙදලා ඉන්නවා. බෙදන්න පටන් අරගෙන කියලා කියන්නේ ඒ කියන්නේ අපි විඥානේ දැන්ටම මම කරගෙන ඉන්නවා. ඊට පස්සේ හොඳ ලං කරගන්න දඟලද්දි නරක ඈත් කරන්න හදද්දි ලස්සන ලං කරන්න දඟලද්දි කැත දේවල් අයින් කරන්න දඟලනවා කියන්නේ එතකොට සක්කාය සමුදය කියන අන්තෙට විඥානයේ වර්ධනයේට දියුණු කිරීමට වැටිලා තියෙනවා. එතකොට විඥානයේ කියන අන්තය තුල අපි සිටිනවා. ඉතින් එතකොට දැන් ඔන්න ඔය කියන අන්තවල අපි දැන් ඔන්න ඔය අන්තවලින් සිට සක්කාය අන්තයේත් සක්කාය සමුදය අන්තයේත් ඉස්ලාම ඉවත් වෙන්න ඕනේ. ඒ සක්කාය අන්තය කියන්නේ දැන් එතකොට එහෙනම් අපිට ඉස්ලාම කරන්න තියෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර කෙරෙහි ඇති මමත්වය ගලවලා දාන්න ඕනේ. එතකොට මේ මම කියන හැඟීම තමයි අපි මුලින්ම දැන් මේ අන්තවල ඉන්නේ මේ දේවල් මම කියලා ගත්තාම ඊට පස්සේ තමයි මේ දේවල් වැඩි දියුණු කරන්න රූපේ ලස්සන කරවන්න වේදනාව සුඛ වේදනාව හොයන්න සංඥාවල් වැඩි කරගන්න මට ඕන විදිහට මේ දේවල් පවත්වන්න ලස්සන දේවල් ලං කරන්න කැත දේවල් ඈත් කරන්න මේ ඔක්කොම කරන්න පටන් ගන්න අර පහ කෙරෙහි දැන්ට මමත්වයේ පිහිටවලා තියෙන දේ අන්තේ ඉන්න නිසා. දැන් ඉස්සෙල්ලාම එතකොට අපි දැන් එකක් තේරුම් ගන්න ඕන දැන් අපි මමත්වයේ පෝෂණය කරනවා කියලා කියන්නේ අන්තගාවල ඉන්නවා කියන එකයි. දැන් ඉස්සෙල්ලාම අපි දැන් මෙතනදී කරන්න දක්ෂ වෙන්න ඕනේ සිත අන්තවලින් නිදහස් කරන්න නම් ඔබේ මුලින්ම මමත්වයේ පොඩ්ඩක් අඩු කරගන්න ඕනේ. මමත්වයේ අඩු නොකරන කෙනෙක්ට මේ අන්තවලින් සිත අයින් කරවන්න නිදහස් කරවන්න බෑ. එතකොට දැන් මමත්වයේ අයින් කරන්න තියෙන්නේ ඇත්තටම පංචස්කන්ධය තුලින්. පංචස්කන්ධයට ඇති මමත්වයේ සක්කාය කියන්නේ අන්තේ. ඒක අයින් කරන්න නම් ඔබ මේක ත්‍රිපිටක වචන වලින් වැඩ කරන්නේ නැහැ. මේක මේ එදිනෙදා ජීවිතේදී කොහොමද මේ සක්කාය මතුවෙන්නේ? ඒ කියන්නේ මේ සක්කාය කියන අන්තේ මතුවෙන්නේ කොහොමද කියලා එදිනෙදා දැන් ඔය මූලධර්ම වචන වලින් කොට වැඩ නැහැ. මම කියන්නේ එදිනෙදා ජීවිතය තුලින් මේක දකින්න. වචන වලින් දැක් කියලාවට ඔක අයින් කරන්න බෑ. ඒ කියන්නේ දැන් මොහොතකට කල්පනා කරන්න ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක්. තමන් මුලින්ම තේරුම් ගන්න ඕනේ මේ මමත්වය කියන එක මේ පංචස්කන්ධය කෙරෙහි තමයි අපි මමත්වයේ ඇතිලා තියෙන ඉස්සෙල්ලාම තේරුම් ගන්න මේක ඉවත් කරන්න පුළුවන් බව. ඒ කියන්නේ මුලින්ම තේරුම් ගන්න මම තුල දැන් මමත්වය කියන එක වර්ධනය වෙලා තියෙනවා. ඊට පස්සේ තේරුම් ගන්නවා මමත්වය නැතිකරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් බව. මොකද සමහර අය හිතන් ඉන්න මේ මමත්වේ නැතුව අපිට ලෝකේ ජීවත් වෙන්න බැරි වෙයි කියලා. එහෙම එකක් නැහැ. දැන් කෙනෙක් හරි මෙහෙම ඇහුවොත් අපි හිතුවොත් එහෙම දැන් ඔබේ S2 නැතුව ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? ඔයාලට දෙන්න පුළුවන්ද බැයිද? S2 නැතුව අපිට ජීවත් වෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. S2 නැහැ කියන එක අපිට ජීවත් වෙන්න ප්‍රශ්නේ. හැබැයි කෙනෙක් හිතුව S2 නැතුව ජීවත් වෙන්න බෑ කියලා ඒ යාගේ මෝඩකම. S2 නැහැ කියලා ජීවත් වෙන්න ප්‍රශ්නයක් නෙවෙයි ඒක.
අන්න ඒ වගේ ඉස්ලාම තේරුම් ගන්න ඕනේ අපිට මේ මුලින්ම අපි තේරුම් ගත යුතුයි සක්කාය දිට්ඨිය මමත්වය මේ මමත්වය කියන මේ පංචස්කන්ධය තමයි අපි මමෙන් අල්ලගන්නේ. ඒකේ ඉන්නකල් අපිට මැදයට එන්න බෑ. ඒ නිසා ඒක ඉවත් කරන්න ඕනේ. ඒක ඉවත් කරන්න නම් අපි තමා තුළ මමත්වය කියන එක මේ පංචස්කන්ධයේ පිළිලා ඇති බව මුලින් දැනගන්න ඕනේ. ඊට පස්සේ මේක නැතුව ජීවත් වෙන්න පුළුවන් බව තේරුම් ගන්න. මම අහන්නේ රහතන් වහන්සේලාට පංචස්කන්ධයක්ද තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්ද? පංචස්කන්ධය තියෙනවා පංච උපාදානස්කන්ධය ස්කන්ධ පහ තියෙනවා. හැබැයි ඒක කෙරෙහි අර මම කියන සංකල්පය ඉවත් වෙලා. ඒ කියන්නේ උන්වහන්සේලාට ඒක ඉන්න පුළුවන් නේ දැන්. මම නැතුව ජීවත් වෙන්න පුළුවන්. පංචස්කන්ධය තියෙනවා. ප්‍රතිබඩ ඒ කෙරෙහි මම කියන සංකල්ප නෑ. හැබැයි උන්වහන්සේලා පවතිනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕනේ මම නැති වුණා කියලා ඒක ජීවත් වෙන්න මැරෙන්නේ නෑ. මම නැති වෙච්ච ගම. සංකල්ප ඉවත් වෙච්ච ගම. පවතින්න පුළුවන්. ඉතින් එතකොට ඊට පස්සේ දැන් අපිට දැන් අවශ්‍ය කරන්නේ මමත්වය කියන එක නැති කරන්න. හැබැයි තේරුම් ගන්න මමත්වය කියන එක නැති කරන්න ඕනේ කියන අදහසත් ඉස්සෙල්ලා ඒකත් අයින් කරන්න ඕනේ. මොකද මේ මමත්වය කියන එක නැති කරන්න බෑ නැති වෙන්න දෙන්න ඕන එක. ඒක හොඳට තේරුම් ගන්න දැන් මමත්වය කියන එක ලෝකෙ කිසියෙකුට නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කෙනෙක් මම නැති කරනවා කියලා හිතනවා කියන්නේ ඒ හිතන්නේ මොකෙන්ද? මමත්වයෙන්මයි. ඉතින් මමත්වේ නැති කරන්න කියලා ලොකු මමත්වයක් හදාගෙන ගෙදර යනවා. ඒකත් හරි අසාර්ථකයිනේ. ඒ කියන්නේ මමත්වේ නැති කරන්න හදන අපිම මේ මමත්වේ නැති කරනවා කියලා අන්තිමට මමත්වේමයි වර්ධනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම නැති කරන්න හදන හැමෝම අන්තිමට මමත්වයේ කෙරෙහි ද්වේෂයකින් තමයි ගෙදර යන්නේ. ඒ කියන්නේ මම නැති කරන්න මම නැති කළාම දානවා කියලා හිතපු ගමන් මමත්වයේ කෙරෙහි ඇති වෙන සිතේ ද්වේෂයක්. අනුස දැන් බලන්න මේ ධර්මයේ හරි සියුම්. හරි ඥානවන්තව ගන්නවා දැන් මම නැති කරනවා කියලා හිතපුවම අපිට මම පිළිබඳ එන්නේ ද්වේෂයක්. එතකොටම අනුසය කෙලෙසයක් ඇතුලේ වැඩ කරනවා. එතකොටම අපි මමයා තමයි තවත් සක්කායම තමයි වර්ධනය වෙන්නට ජීවිතේ පටන් ගන්නෙ. ඉතින් එතකොට දැන් අපි මේක කොහොමද නැති කරන්න ක්‍රමයක් ඉස්සෙල්ලා හොයාගන්නත් ඕනේ. මේක අයින් කරන්නත් ඕනේ. හැබැයි දැන් මං කිව්ව එක ක්‍රමයක් මමත්වේ නැති කරන්න කියලා හැදුවොත් කවදාකවත් බෑ. දැන් කවුරු හරි කිව්වොත් එහෙම මම රාගය පාලනය කරනවා කියලා පුළුවන්ද බැයිද? බෑ. රාගේ කවුරු හරි මට රාගය නම් එන්න එපා කියලා පාලනය කරන්න ගියපු ගමන් වැඩිපුර රාගය එනවා. මට තරහ නම් එන්න එපා කියලා පාලනය කරන්න ගියොත් වැඩිපුර එන්න ගන්නවා. වැඩිපුර ද්වේෂය එන්න ගන්නවා. ඒ කියන්නේ සිත අර භගවත් ගීතාවේ එක තැනක තියෙනවා සුළඟ අල්ලලා බඳින්න පුළුවන්. හැබැයි සිත දමනය කරනවා කියන එක ඊටත් වඩා අමාරු දෙයක්. සිත කිසි දවසක දමනය කරන්න බැරිය. එහෙනම් කරන්න පුළුවන් මොකද්ද? සිත දමනය වෙන්න ආරෙන්න. දැන් ගිනි ගන්න ගින්දරකට ගිහලා පොල්ලකින් ගැහුවොත් මොකද වෙන්නේ? තවත් ගින්දර කියන එක වැඩි වෙන්නට ගන්නවා. ඒ වගේම තමයි සිත. මේක පාලනය කරන්න ගියොත්, দমনය කරන්න ගියොත් බෑ. ඒකට තව මේක ඇවිස්සෙන්න ගන්නවා. ඒ නිසා සිත කියන්නේ පාලනය වෙන්න දෙන්න ඕන එකක්. රාගය කියන්නේ පාලනය කරන එක නෙවෙයි පාලනය වෙන්න දෙන්න. দমনය වෙන්න දෙන්න. ද්වේෂය කියන්නේ පාලනය කරන්න යන්න එපා පාලනය වෙන්න. දැන් ඒකෝට තේරෙනවා දැන් එහෙනම් කොහොමද මේ පාලනය කරනවා කිය පාලනය වෙන්න අරින්නේ කොහොමද? দমনය වෙන්න අරින්නේ කොහොමද? ඊළඟ ඒ කියන්නේ එතකොට කොහොමද මේ මමත්වයේ කියන එක නැති කරන්නේ නැති වෙන්න අරින්නේ? නැති තේරුම් ගන්න ඕන දැන් මේ වචන හොඳට තේරුම් ගන්න මමත්වයේ නැති කරන්න බෑ හැබැයි නමත්වයේ නැති වෙන්න අරින්න මමත්වයේ නැති වෙන්න අරින්න නම් කරන්න ලේසි දෙයක් තියෙන්නේ මොකද්ද ඔයත් හිතන්න නෑ මමත්වයේ උපදින විදිය දකින්න එච්චරයි වරකට අර ක්‍රමෙත් හරි ඒ කියන්නේ චන්දරාගය අයින් කරන කියන්නේ මමත්වයේ විවිධාකාර හැඩ තුල ඔබ විවිධාකාර හැඩතල අරගෙන අපි තුල වර්ධනය වෙනවා අපේ සිත තුළ විවිධාකාර හැඩතල වලින් මමත්වයේ වර්ධනය වෙන විට මේ වර්ධනය වී ඇත්තේ මමත්වයයි කියලා ඔබ දැනගන්න උච්චට හරි සරලයි. ඒ හැබැයි විවිධ එකම හැඩයකින් නෙවෙයි ඉන්නේ. දැන් මේ ඉන්නේ විඥානයේ කෙරෙහි මමත්වයේ මේ ඒ විදිහට එදින්දා වැඩවලදී එන්නේ නැහනේ. අපි ජීවිතයේදී මේ වචන එහෙම එන්නේ අපිට විවිධ විදි වලින්. තමයි සිත තුළ මෙයා ඒ සංඥාව අල්ලගෙන වේදනාවල් අල්ලගෙන මේ එක හැඩ වලින් මමයා මතුවෙන්නේ.
අන්න එතකොට ඒ හැඩතල ටික හොඳට සතියෙන් අල්ලගන්න ඕන. එයා මතුවෙන්නා වූ එක එක විදිහවල් ටික අල්ලගන්න ඕනේ. ඒ මමත්වයේ පවතින හැඩතල අල්ලගෙන ඊට පස්සේ අත්හැලා දාන්න ඕන. අන්න එතකොට මං අහන ප්‍රශ්නයක් ඔබ පිළිබඳ සිහියෙන් සිටිය යුත්තේ කුමක් පවතින ගන්ද? ඔබ තුළ සක්කාය පවතිනකම විතරයි. ඔබ පිළිබඳ සිහිය පවත්වන්න ඕනේ සක්කාය ඔබේ ඇතුළාන්තයේ තියෙන තුරු පමණයි. සක්කාය ඔබ තුළින් ඉවත් වී ගිය විට ඔබ පිළිබඳ වුණත් සිහියෙන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් හේරුම් ගන්න මමත්වයේ තියෙන හින්දා තමයි අපේ ඇතුළේ රාගය දිගට එන්නේ. ද්වේෂය එන්නේ එක විවිධ හැඩවලින් විවිධ ක්ලේශයන් මතුවෙමින් එන්නේ ඇතුළේ මම තියෙන හින්දා. එහෙනම් මේ මමත්වයේ සිතේ මතුවෙන්න පිළිබඳ හොඳට සිත ගැන දැන් සිහියෙන් අවධානය පවත්වනවා. ඉතින් ඊට පස්සේ මෙයා 100%ක් මෙයා එන හැම හැඩතලයක්ම බලලා මේ කෙරෙහි ඇති මමත්වයේ හැඩතල දැකලා ඒ අත්තර දැමුවාට පස්සේ යලිත් ඔබේ සිත ගැන පවත්වන සිහිය අත්තලා දාන්න. මොකද මෙහෙම හිතන්න කූඩුවක කොටියෝ ටිකක් ඉන්නවා. කූඩුවේ කොටියෝ ඉන්නකම් විතරයි කූඩුව ආරක්ෂා කරන්නේ. කූඩුව ඔබ ආරක්ෂා කළ යුත්තේ කූඩුවේ කොටියන් ඉන්නතුරු පමණයි. දැන් කොටියෝ ටික ගියාට පස්සේ කූඩුවෙන් ආයේ ඕකට සිකියුරිටි කෙනෙක් දාලා වැඩක්ද? හිතන්න සිකියුරිටි කෙනෙක් දාලා දෙන හිස් කූඩුවක් රකින්න වැඩක් තියනවද? නැත. ඒ නිසා ඔබ පිළිබඳ සිහිය පැවැත්විය යුත්තේ ඔබේ සක්කාය ඇතුලේ ක්‍රියාත්මක වෙමින් පවතින නිසාය. දැකලා ඒ සක්කාය ක්‍රියාත්මක වෙන ඇතුලේ ක්‍රියාත්මක වෙන විදි ටික හැඩතල ටික හොඳට සිහියෙන් දකින්න. දැකලා දෙවෙනි පියවර වශයෙන් එය අත්හැරලා දාන්න. ඉතින් එතකොට දැන් ඔන්න අපිට ඕන දැන් සක්කාය කියන එක මමත්වයේ කියන එක නැති කරන්න බෑ නැති වෙන්න ඕන දෙයක් කියලා මුලින්ම තේරුම් ගන්නවා. ඊට පස්සේ නැති වෙන්න නම් අපි කරන්න ඕනේ සක්කාය උපදින විදි ටික සිතේ උපදින විදි ටික සිහියෙන් අල්ලගන්න ඕනේ. දැන් එහෙම අල්ලගද්දී මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මේ කොහොමද අපි තුල මේ පංචස්කන්ධයේ කෙරෙහි සක්කායක් ඇති වුනේ? මම කියන හැඟීමක් ඇති වුනේ කොහොමද? ඔන්න දැන් ඒක ටිකක් දැනගන්න. කොහොමද වෙනව සරලව කොහොමද අපේ මමත්වය හටගත්තේ? කොහොමද අපි තුල මමත්වය කියන එක නිර්මාණය වුනේ ජීවිතේ? එතකොට තේරුම් ගන්න ඕනේ එකක් මමත්වය කියන එක අපිට මොඩි කාලේ මමත්වයේ ඇති කරවලා තියෙනවා. අපිට පුංචි කාලේ අම්මලා තාත්තලා උගන්වලා තියෙනවා මෙහෙම. අම්මලා තාත්තලා කියනවා මේ තමයි පුතේ ඔයාගේ ගෙදර. මේ තමයි පුතේ ඔයාගේ සෙල්ලම් බඩෝ. මේ තමයි ඔයා ඉපදුන දවස. කියන්නේ මම ඉපදුන දවස. බලන්න මේ ඇති කරවන්නේ මොනවද මේ? ඒ පාටි දදා ඇති කරවන්නේ සක්කාය දෘෂ්ටිය. දැන් ඔයා මෙච්චර කල් මම යට දැන් අවුරුදු 10යි. දැන් මම හැදිලා මෙච්චර කල් කියලා දැන් මේ මොනවා මේ හදවනවා. ඒ දරුවාට තුලට ජීවිතේ පෝෂණය කරනවා මේ මමත්වය. දැන් බලන්න මේ කරලා තියෙන ඔක්කොම අම්මලා තාත්තලා. හදවලා තියෙන්නේ හොඳටම ඇතුළාන්තය තුල හොඳටම නිර්මාණය කරවලා තියෙනවා මමත්වයක් මේ දැන් මේ උපන්දිනේ. මේ තමයි බුදුවාගේ අම්මා. මේ තමයි තාත්තා කියන්නේ. මේ තමයි අයියා, මේ තමයි ඔයාගේ සහෝදරයා. මේ ඉඩම, මේ ගෙදර. ඕන් දැන් මේ මොනවද මේ හදවන්නේ? මේ ටික උපන් දරුවට සක්කාය නිර්මාණය කරනවා. ඒ සංඥාවල් වල කෙරෙහි මමත්වයේ හදවනවා. ඒ වේදනාව ඒ ඔක්කොම හදවනවා. මේ සංඥාවල් දදා මේ කියලා අලුතෙන් දානවා. දාලා ඊට පස්සේ මොකද වෙන්නේ? අර එතකොට තේරුම් ගන්න මුලින්ම අපේ ගුරුවරෝ දෙමව්පියෝ තමයි පුංචිම ළමයිට සක්කාය කියන එක ඇති කරවන්නේ. ඇතිකොලා ඊට පස්සේ ඒ ළමයි විසින් ඊතුරු සටික වර්ධනය කර ගන්නවා හොඳට. සක්කාය සමුදයක් කරගෙන හොඳට ඒක එයා විසින් ජීවිතය තුළ සක්කාය කියන එක වර්ධනය කර ගන්න පටන් ගන්නවා. එයා විසින් වර්ධනය කර ගන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඊට පස්සේ එයා පටන් බෙදා ගන්නවා. හරියට මේ තමයි මගේ අම්මා දැන්. මේ තමයි තාත්තා. මේ තමයි මගේ ඉඩම. මේ තමයි මගේ දීපල. මේවා කියලා දැන් ඕනේ එයා හදා ගන්නවා දැන් ලොකුවට. මේක මගේ ඉඩම මගේ වාත්ත කියලා දැන් එයා ලොකුවට සක්කාය හදාගෙන ඊට පස්සේ ඒවා ආරක්ෂා කරන්න පටන් ගන්නවා. රකින්න පටන් ගන්නවා මේ මගේ ටික. තව ඒක වැඩි කර ගන්න හදනවා. එතකොට වෙන්නේ සක්කාය සමුදය.
එතකොට මේ මගේ ටික වැඩි කරගන්න හදනවා, මට අයිති ටික රැක ගන්න ආරක්ෂා කරන්න දඟලන්න පටන් ගන්නවා. ආරක්ෂා කරන්න ගියාම ඒව කවුරු හරි විනාශ කරන්න ආවොත් එහෙම ඔහු මරනවා, ඝාතනය කරනවා, ගහනවා. ඊළඟ මගේ ටික වැඩි කරගන්න වංචා කරන්න පටන් ගන්නවා. දැන් ඔය හිතලා බලන්න අග්ගඤ්ඤ සූත්‍රය කියවන්නකෝ. අග්ගඤ්ඤ සූත්‍රයේ ඕකමනේ උගන්වන්නේ. ඒ ආවස්තර ලෝකේ ඉඳලා ආපු දැන් බ්‍රහ්මයන්ට කිසිම මේ දෙයක බැඳීමක් තිබෙන්නේ නැහැ. ඒ ඇත්තෝ මුල් මේ ටික කාලා හිටියා ඔය පොළොවේ තියෙන පස් කාලා. ඊට පස්සේ මොකද උනේ මේ ඔය හැල් හරියට එද්දි හැල් හැදිද උන් හැල් උදේ යනවා. ඒවා නිකන් හරියට මේ ගස් జాතියක්. ඒ කියන්නේ මේ වී ඒවා නිකන් උදේ කෑවට පස්සේ හවසේදී ආයෙ හැදෙලා තිනවා. උයන්න ඕනේ නැහැ, පොතු අරින්න ඕනේ නැහැ, කන්න පුළුවන්. ඊට පස්සේ ඒ දේවල් දැන් කකා එද්දි කනවා. ඉතින් උදේ ගිහිල්ලා කනවා, ආයෙ හවස ගිහිල්ලා කනවා. ඒක මිනිස්සුන්ට හිතන මේක හරියන්නේ මම හවසටත් එක්ක ගේන්න ඕනේ කියලා කඩාගෙන එනවා. ඊට පස්සේ කඩාගෙන ආවලා ගියාට පස්සේ ඔන්න දැන් මේ හැල් නැහැ. අතුරුදහන් වෙලා මොකද හරිය වැඩිපුර කඩාගෙන ආවනේ. ඊට පස්සේ හැල් වී වෙලා. හැල් වී වුණාට පස්සේ දැන් මේ මිනිස්සු කරනවා දැන් මේක හරියන්නේ නැහැ. මේ හැල් හාලුත් නැතු කියලා දැන් වී වුණා. දැන් ඉතින් අපි මේක බෙදාගමු අපේ කොටස් කියලා. ඒතකොට ඔයාගේ කොටස ගන්න අනිත් අය කොටස ගන්න එපා කියලා ඔන්න මිනිස්සු දැන් බෙදා ගන්නවා. මේ මගේ ඉඩම. මේ මගේ ඉඩම කියලා දැන් බෙදා ගන්නවා. ඊට පස්සේ දැන් එතකොට මොකද දැන් වී පැල කරන්න ඕනේ, හිටවන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක්කෙනා කරන්නේ මොකද? කම්මැලි මිනිස්සෙක් අල්ලපු වැටේ මිනිස්සෙක් ගියවත් කඩා ගන්නවා. ඔන්න ඊට පස්සේ ඔන්න හොරකම් කරන්න ගත්තා. ඊට පස්සේ ඒ මිනිස්සයාට දඩුවම් කරන්න ඕන නිසා මහා සම්මත රජවරු නියම හදාගත්තා. ඊට පස්සේ හොරකම් කරන මිනිස්සුන්ට දඩුවම් කරන්න ගත්තා. ප්‍රාණඝාතය පටන් ගත්තා. ඊට පස්සේ මේ මිනිස්සු හොරකම් කළා. ඊට පස්සේ ඒකෙන් බේරෙන්න බොරු කියන්න ගත්තා. කලේ නැහැ කියලා. එතකොට බොරුව ලෝකේ පටන් ගත්තා. දැන් බලන්න ලෝකයේ දුෂ්චරිත ඔක්කොම පටන් ගත්තේ කොහෙන්ද? මුලට ගියාම මමත් අන්තිමට දැන් ඔය ඕනෑම ඔය ಜಾති ආගම් කුල හැම ભેදක මුලට ගියාට පස්සේ අන්තිමට මමත්වයේ කියන එක අහුවේ ඔබට. හොයාගෙන ගියොත් මේ හැම මේ ආගම් වශයෙන් බෙදලා තියෙනවා. මුල හොයාගෙන යන්න ಜಾති වශයෙන් කුල වශයෙන් මිනිස්සු බෙදාගෙන ඒවා මුලට සොයාගෙන ගියාට පස්සේ මිනිස්සුගේ මමත්වයේ කියන එක අහුවෙනවා අපිට. ඉතින් එතකොට ඔන්න ඔය වගේ දැන් මුල් කාලෙත් ඕකමයි වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් අපිට වෙන්නේ අහපව අපිට යන්නනවා පස්සට. කියන ආබස්සරයටත් ඉතින් ආයෙ අර යාලගේ මුල් තැන්ට යන්න ඕනේ හරි සුද්ධ වෙන්න නම්. ඒ වගේ අපිටත් දැන් මොකද අපිත් මේ අර ඒ කාලේ ඉඳලා වෙච්ච ප්‍රශ්නයක් මේ. බෙදිල්ලයි ඔක්කොම තියෙන්නේ. අග්ගඤ්ඤ සූත්‍රය කියන්නේ මානවයාගේ ආරම්භය කියලානේ කියන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේදී. ඉතින් එතනදී දැන් අන්න ඒ වගේ දැන් අපි හොඳට කල්පනා කරනවා අපේ මුලින්ම වෙන්නේ අපිට ඒ ඉන්න සමාජයේ දෙමාපියෝ අපිට ඒ සක්කාය මමත්වය ඇති කරවනවා. ඊට පස්සේ අපි විසින් ඒක හොඳට වර්ධනය කරගෙන ඒක රැකගෙන ආරක්ෂා කරගන්න පටන් ගන්නවා. දැන් ඔන්න ඔය විදිහට තමයි දැන් අපේ කියන මේ සක්කාය සමුදය කියන අන්තය මුලින්ම දැන් අපි තුල ජීවිතේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් ඊට පස්සේ දැන් අපි කරන්න ඕනේ දැන් මෙහෙම වර්ධනය වෙච්චි සක්කාය දැන් අපි කියන්නේ නැති කරන්නත් ඕනේ අන්ත වලින් අයින් වෙන්න එපා. මධ්‍යම ප්‍රතිපදාවට එන්න නම් දැන් අපි කිව්වා ඊළඟට කරන්න ඕනේ දේ තමයි මේ මෙහා මතුවෙන විදිය දකින්න කියලා. ඒතකොට මෙහා මතුවෙන්නේ හැබැයි මම කියන හැඟීමනේ විවිධ හැඩතල වලින් විවිධ ආකාර වලින්. ඒ ආකාර හැම එකක්ම හඳුනා ගන්න ඕනේ. ඒ ආකාර හැම එකක්ම හඳුනා ගන්නවා කියන්නේ දැන් මම මෙහෙම හිතන්නකෝ දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි තුල තියෙනවනේ දැන්ටම හිතන්නකෝ දැන් අපි තුල දැන්ට තියෙනවා අපි හිතනවා දැන් මේ අය තමයි මාව පහත් කරන අය. මේ අය මට අපහාස කරන අය. මේ අය මට අගෞරවය කරන අය. මේ අය මාව මේ සමාජයෙන් කපලා දාන කට්ටිය කියලා ඊට පස්සේ එයා හදනවනේ ඒ අයව ඈත් කරන්න. දැන් බලන්න අපේ සමාජ ආසක් තියෙනවා දැන් මේ අය මාව පහත් කරනවා මේ අය මාව කපලා දානවා ඊට පස්සේ අපිට ඒ අයක යම් දේශයක් එනවනේ දේශයක් එනවා ඒ මොකද දැන් මේ මට හානි කරන අය මාව කපන අය කියන්නේ මගේ මමත්වය කියන එක වර්ධනය කරන්න මමත්වයේ මගේ පවත්වන්න මගේ මමත්වයේ දියුණු කරගන්න ඉඩ දෙන්නේ නැහැ මේ අය මට හානි සිද්ධ කරනකොට ඔන්න ඒ අයක අපි ගැටුමක් හදනවා ඒ කියන්නේ අපේ ඇතුලේ තාම වගේ පිරිසක ගැටුමක් තියෙනවා කියන්නේ ඒකෙම තේරුම් ගන්න පුළුවන් අපේ ඇතුලේ මමත්වයේ දැන්ට තියරන්න බලන්න දැනගන්න විදිහ.
දැන් බලන්න දැන් මමත්වයේ තියෙන කෙනෙක්ගේ තව ලක්ෂණයක් කියනනම් ඒ කෙනාට අවශ්‍ය වෙනවා ප්‍රධාන වශයෙන්ම ඒක ලක්ෂණයක් මම කියන මේ අනිත්‍යය අභිභවා යන්න. දැන් මමත්වයේ තියෙන මිනිසුන්ගේ ස්වභාවය තමයි ඒ අයට හැම වෙලේම ඕනේ මේ අනිත් අයට වඩා කැපී පෙනෙන්නට අනිත්‍යයට වඩා අනිත්‍යය අභිභවා යන්නට. තේරුම් ගන්න ඔබ තුල අනිත්‍යය අභිභවා යන්න හැඟීම එනවා කියලා කියන්නේ කැපී පෙනෙන්න හැඟීම එනවා කියලා කියන්නේ ඔබ තුල මමත්වයේ කියන එක ඔන්න එක හැඩතලයකින් ඇතුලේ මතුවෙලා. ඒකේ ස්වභාවය තමයි අපි හැම වෙලෙම හදන අනිත් කෙනා අදිනවට වඩා ලස්සනට අඳින්න ඕනේ. අනිත් කෙනාට වඩා ලස්සනට මේක මං හදන්න ඕනේ. ඔය හැම සිතිවිල්ලක් දිහා බලන්න. මම කියන්නේ මේක එච්චර ගැඹුරු දෙයක්. මේක හරි සරල දේවල්. මේ එදිනදා ජීවිතේ අපිට මුහුණ දෙන්න වෙන සිද්ධි. ඒව තුලින් ධර්මයේ දකින්න ඔබේ ජීවිතේ. එදිනදා ජීවිතය තුලින්. ඉතින් එතකොට ඒ හැම මොහොතකම තේරුම් ගන්න මම මේ අනිත් අයට වඩා අනිත්‍යව පරාජය කරන්න හදනවා. අනිත්‍යයට වඩා ලස්සනට අඳින්න හදනවා. අන්තිමට බලන්න දැන් අනිත්‍යය මම පරාජය කරන්න කියලා හිතලා දැන් පරාදත් කළා. එහි මම තව කෙනෙක්ව පරාද කළේ. දැන් මොහොතකට ආයෙ යන්න පස් කල්පනා කරනවා. එයි මම අරයව පරාජය කළේ. එයි මම අරයව අභිභවය ගියේ මේ. කියලා ගියාට පස්සේ හරි කමන්නේ කල්පනා කරන්න. අන්න එතකොට ඔබට තේරෙයි ඔබේ මමත්වයේ නිසායි. වෙන මොකක්වත් නිසා නෙවෙයි. තව කෙනෙකු පරාජය කිරීමේ ඕනකමක් එන්නේ ඔබේ ඇතුළ තුල තද්ද බල ලෙස මමත්වයේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒක නිකන් හොඳට දකින්න. දැකලා වැඩක් නැහැ. දැනගෙන ඒක පෝෂණය කිරීම අයින් කළා දාන්න. අභිභායමේ ඕනකම සියල්ල අත්තරින් නැතුව. දැන් ඔබ මගේ මමත්වය දැන් ඔන්න මම දැනගත්තා කියලා ඉඳලා වැඩකුත් නැහැ. එතකොට මමත්වයමයි පෝෂණය කර ඉන්නේ. හරි දැන් මට මමත්වයේ පේනවා දැක්කහම ඇති කියලා කිව්වා කියලා ඒත් හරියන්නේ නැහැ. මුලින්ම දැනගන්න ඕන. දැනගෙන ඉන්පසුව ඒකේ ආදීනව බලලා අත්තරින්න ඕන. අන්න එතකොටයි මේ අන්ත දෙකෙන් සිත ඉවත් වෙන්නට ගැලවෙන්නට පටන් ගන්න. ඔය වගේ අන්ත දෙකෙන් නිදහස් වෙන්න සිත එන්න පටන් ගන්නවා. එතකොට දැන් අපි හිතමු දැන් ඕන කෙනෙක් සමාජයේ අනිත් කෙනාට වඩා අභිභවා යන්න හදනවා කියන්නේ ඒකත් එක්ක ඔහුට ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මොකද ඔහුට ගැටුමක් පටන් ගන්නවා. මොකද තේරුම් ගන්න දැන් අපි යම් කෙනෙක්ව අභිභවා යන්න ඕන කියලා සමාජයක කැපිපෙනෙන්න ඕන කියලා හිතනවත් එක්කම තේරුම් ගන්න ප්‍රශ්නයක් එනවා. තව විරුද්ධවාදියෙක් හැදෙනවා. ඒක තමයි ස්වභාවය. ඕනම කෙනෙක් කැපිපෙනෙන්න හදපු ගමන් අනිත් අය අභිභවා යන්න හිතපු ගමන් හිතලා ගමන් කරද්දී ඔන්න විරුද්ධවාදියෙක් නිර්මාණය වෙනවා. අනිත් අය අභිභවා යන්න හදන සියල්ලෝටම විරුද්ධවාදීන් සිටිනවා. විරුද්ධවාදියෙක් ඉන්නවා. එතකොට අපි මොකද කරන්නේ? දැන් එයත් ඒ වගේම කැපිපෙනෙන්න ඕන කෙනෙක්. ඒකයි විරුද්ධ වෙන්නේ. විරුද්ධවාදියෙක් සිටිනවා. එතකොට ප්‍රතිවිරෝධකයෙක් ඉන්නවා. එතකොට දැන් එයා එක්ක තමයි අපි ගැටුම පටන් ගන්නවා ඊට පස්සේ. එයාත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. එයාත් එක්ක ආරවුල ඇති කර ගන්න පටන් ගන්නවා. එතකොට තේරුම් ගන්න ඊට පස්සේ අපි ගැටෙනවා. ගැටි ඉන්න කමක් නැහැ. ගැටෙන ගමන් තේරුම් ගන්න දැන් මම මේ ගැටෙන්නේ මොකක් නිසාද කියලා. ඒ කියන්නේ පොඩ්ඩක් සිහියෙන් ඉන්න එච්චරයි. ඒ කියන්නේ දැන් අපි යම් කිසි කෙනෙක් තැනක අපි යමක් සමාජ සේවාවක් කරන්න කියලා. එතකොට අපි හොඳට ඒක කරගෙන ඉඳි අනිත් අය විරුද්ධවාදී වෙනවා. එතකොට විරුද්ධවාදී ආවට පස්සේ එයා එක ගැටුමක් හදාගන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි. මමත් ඒ කියන්නේ අපිට ඕනලා තියෙන්නේ සමාජ සේවය කරන්න නෙවෙයි. අනිත් අය අභිභවා යන කෙනෙක් වෙන්න. සමාජ ඇත්ත ලෙසම පරාර්ථ සේවය කරන්න නම් අපි කිය. එතකොට අපි අරයක් බැන්න කියලා ගැටෙන්න යන්නේ නැහැ. මොකද අපිට ඕනේ නැහැ නේ අභිභවා යන්න. ඒ නිසා අපිට ගැටණයක් හදාගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔබ ගැටෙනවා කියන්නේ ඒ කියන්නේ එතනින්ම තේරුම් ගන්න ඔබ කරලා තියෙන්නේ මමත්වයේ මේ ක්‍රියාව. මේක සැබෑ පරාර්ථකාමීත්වයක් නෙවෙයි. මම අනිත්‍ය අභිභවායමේ ඕනකමකුයි ඇතුළ තුල තිබිලා තියෙන කියලා හොඳට මේ තැන් ජීවිතේ හඳුනා ගන්න. සොයාගෙන තේරුම් ගන්න මේ තැන් හඳුනගෙන ඒකේ තියෙන විහෙස තේරුම් ගන්න අත්හරින්න. අන්න ඒ වගේ ජීවිතේ එක එක්කෙනාගේ ජීවිතය ගත්තාම එක පැති වලින් මේ මමත්වය වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න මෙහෙම බොහෝ දෙනෙක් මැරෙන්නට බයයි. ජීවිතය ඉඳන්යි කියලා. බොහෝ දෙනෙක්ගේ ජීවිත ගත්තාම ගොඩාක් අයට මැරෙනවා කිව්වොත් එහෙම බොහෝ දෙනෙක් බයක් දක්වනවා. මිනිසුන් ලෝකේ මැරෙන්න බය කුමක් නිසාද? මිනිස්සු ලෝකේ දැන් ගෙවල් වල මට මතකයි අපි ගෙදර ඉන්න කාලේ මරණය ගැන කතා කරද්දි තම්මල කියන ඕව කැපෙන කතා. ඕක කතා කරන්න එපා ගෙවල් වල. ඒක හොඳ නැතයි ගියා. ඉතින් මං අහන ප්‍රශ්නේ
ඒක අවකපෙන කතාවක් වෙන්නේ. ඉතින් මරණය නම් සදාතනික හැමෝටම පත් වෙන දේ. ඇයි ඒක මිනිස්සු බය මෙච්චරයි ඒකට කතා කරන්න අකමැති. එකම දෙයක් හේතුවක් තියෙනේ තමයි ජීවිත ආශාව වැඩි. පැවැත්ම කෙරෙහි ආශාව වැඩි මිනිස්සු විතරයි. පැවැත්ම කෙරෙහි ආශාව වැඩි මිනිස්සු ලෝකේ ගොඩාක් මරණයට බයයි. මරණයට බයයි කියන්නේ වක්‍රව තේරුම් ගන්න ජීවිත ආශාව වැඩි. ජීවිත ආශාව තියෙන එකක් හින්දා තමයි ඔහු හිතන් ඉන්නවා දිගින් දිගට පවතින මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන් ඉන්නවා. මම කියන්නේ සිතේ සංකල්පයක් කියලා නොදන්න ඔහු හිතවිල්ලා කියලා නොදන්න ඔහු හිතන් ඉන්නවා දිගින් දිගට භවෙන් භවයට යන මමෙක් ඉන්නවා කියලා හිතනවා. හිතපු ගමන් ඔහු මොකද කරන්නේ මේකේ විනාශයට අර සක්කාය කෙනෙක් අල්ලගෙන ඉන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ඒක මමත්ෙන් අල්ලගෙන ඉඳලා ඔහු මරණයට බයයි. එතන තේරුම් ගන්න මිනිස්සු ලෝකේ මරණයට බය එකම හේතුවයි තියෙන්නේ තමයි ජීවිත ආශාව වැඩි නිසා. ජීවිත ආශාව මිනිසුන්ට වැඩි මමත්වයේ මම කියලා කෙනෙක් පවතිනවා කියලා හිතන් ඉන්න නිසා. ඒ නිසා ඔබ කරන්න ඕනේ මොකද්ද? දැන් මමත්වය අයින් කරන්න. ජීවිත ආශාවත් අරින්න. පැවැත්ම කෙරෙහි ඇති ඕනෑකම ජීවිතය කෙරෙහි තියෙන ආශාව අත්හැරීම ඉවරයි. ජීවිත ආශාව ඇත්තට පස්සේ ඔබට ඒතර මරණය පිළිබඳ කිසිම බයක් නැහැ. මරණය පිළිබඳ බය නැහැ කියන ඔබේ මමත්වයක් නැහැ කියන එක. මේ රූපස්කන්ධයවත් කිසිවක් උපාදාන කරගෙන නැහැ. උපාදාන කරා නම් හොයන්න පුළුවන් ඒක ප්‍රතික්ෂේප කරන්න කැමති නැහැ. අහිමි වෙනවට නැති වෙලා යන පැත්තකට කැමති නැහැ. බලන්න ඔන්න ඔය විදිහට තනින් තැන්වල හොඳට සිහියෙන් ඉඳලා දැක ගන්න මෙයා මේ අපේ ඇතුලේ ඉන්න විදි ටික. මෙයා අපේ ඇතුළාන්තය තුළ ජීවත් වෙන විදිහ. ඊළඟට ඒකනේ දැන් බලන්නකෝ දැන් ගොඩාක් අය පොඩි අසනීපයක් හැදුනත් ඕක නේද පොඩි ලෙඩක් හැදුනත් ඉතින් මේ ලෙඩේ වැඩි වෙයිද දන්නේ නැහැ ලෙඩේ වැඩි වෙලා මැරෙයිද දන්නේ නැහැ කියලා හිතන්නේ. ඉතින් මං කියන්නේ අනිත් දවසේ ලෙඩක් හැදුනහම බෙහෙත් බොන්න ලෙඩේ හොඳ වුණොත් හොඳයි නැත්නම් ඒක ඊටත් වඩා හොඳයි කියලා හිතාගන්න. මැරුණොත් එහෙම ඒ කියන්නේ ලෙඩේ හොඳ වෙන්න ඕනේ කියලා හිතාගෙන බෙහෙත් බොන්න එපා. දැන් හිතපන්න ලෙඩක් හැදුනහම හොඳ වෙන්න ඕනේ කියලා බෙහෙත් දීලා අන්තිමට ඕක හොඳ වුණේ නැත්නම් ඒකත් දුකක්නේ. ඉතින් ඊට වඩා ෂෝක් නැද්ද? ඉතින් ලෙඩේ හොඳ වෙන්න ඕනේ කියන අපේක්ෂාවත් ඇල්ල බෙහෙත් බොනවා. හොඳ වුණොත් හොඳයි නැත්නම් ඊටත් වඩා හොඳයි කියලා. එතකොට බෙහෙත් බොනවා හොඳ වීමේ අපේක්ෂාවක් ඇතුලේ නැහැ. ඒ කියන්නේ ඔන්න ඔය වගේ ඒ දේවල් වලින් මමත්වයේ ගලවලා යනවා. මේ කියන්නේ මොකද පරියන්කෙන් විතරක් මමත්වයේ 100ක් ගලවන්න බෑ. ඒකෙනුත් පුළුවන්. සීමාවක් තියෙනවා. හැබැයි අනිත් තැන් වලත් අපි ජීවිතේදී සක්මණෙන් විතරකුත් බෑ. අනිත් තැන් වලත් හොඳට බලලා අපේ එදිනදා ජීවිතය තුළ කොහොමද මෙයා ඇතුළ තුළ ක්‍රියාත්මක වෙන විදිය බලලයි ගලවන්න. ඒ වගේම මමත්වයේ තියෙනවා කියලා හොයන්න තව විශේෂ දෙයක් තියෙනවා. මමත්වයේ තියෙන අයගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි හරියට ආත්ම ගරුත්වය හොයනවා. හොඳට හිතලා බලන්න මමත්වයේ වැඩි සියල්ලෝම ගොඩාක් ආත්ම ගරුත්වය කියන එක ආරක්ෂා කරන්නට රැක ගන්නට විශාල ජීවිතේ වෙහෙසක් දරනවා. දැන් හිතලා බලන්න මෙහෙම දැන් ඔයයන් උදාහරණයක දැන් ඔයත් වාද ගෙදර ගියාම ඔයයන්ගේ ළමයි නම කියලා කතා කරනවා. කමල හරි නිමල් හරි මොකක් හරි නම කියලා කතා කරනවා. කතා කළොත් ඔයද මොකද කියන්නේ? ඉතින් හරි දැන් නම දරුවා නම කියලා කතා කරලා ප්‍රශ්නයක්ද ඕක? දැන් මොකද්ද දැන් එයි මේ දරුවාද ගෙදර ගියාට පස්සේ දරුවා නම කියලා කතා කරාම මොකද්ද දැන් අපි කියනවා මේ කිසිම හැදියාවක් නැති ළමයි මේ අම්මට දාතර නම කියලා කතා කරනවද ලෝකෙ කියලා බණින මං අහන්නේ ඇයි මේ බණින්නේ ඔබට නම කීම ප්‍රශ්නයක්ද ඔබේ දරුවා නම කීම ප්‍රශ්නයක් නෑ ඔබ කයිදනවා මට නම කියලා කතා කළොත් ඒක මගේ ගෞරවයට හොඳ නෑ නිකන් ගරුත්වයට හොඳ මදි මගේ නම කියා ආමන්ත්‍රණය කිරීම මගේ ගරුත්වයට එච්චර හරි නැති දෙයක්. ඒක බලන්න දැන් මේ ගරුත්වය ආරක්ෂා කරන්න දඟලන්නේ නැද්ද? දරුවෙක් නම කිව්වොත් අපිට ඉතින් ඒක තමයි ඒ බැරි ඇයි මොකද ප්‍රශ්නේ ඔකද ඉතින් නම කියලා කතා කරාම ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් නම කිව්වත් එකයි අම්මා කිව්වොත් ඉතින් දෙකේම ඔක ඉතින් ඒක තමයි ප්‍රශ්නයක් නෑ. නේ අපිට නම කියලා ප්‍රශ්නේ වෙන්නේ අපිට නම කීම නම් කිසි ප්‍රශ්නයක් නෑ. නම කිව්වට අපිට ඒක ප්‍රශ්නේ අපේ නම කියන්නේ දරුවෝ විතරයි අනිත් අය අපි නම කියලා කතා කරන වැඩ කරන තැන්වල නම කියවන එක නෙමෙයි ප්‍රශ්නේ නම කියන එක නෙමෙයි අපි හිතනවා නම කියලාත් මට දරුවෝ කතා කළොත් එහෙම මගේ ගෞරවයට ඒක හොඳ නැති බව. ඒතකොට බලන්න ගෞරවය රකින්න යාම නිසා දරුවන්ට බයින්.
දරුවෝ හැදිලා නැහැ කියලා බනින්නේ අපි ගෞරවය රකින්න. දැන් ඕන ඒක මම හොඳට කියන්නම්. දැන් හිතලා බලන්න දැන් ඔය ඇත්තුන්ගේ සමහර අය මන් දැකලා තියෙනවා ළමයින්ට කියනවා දැන් උඹලා ඔය දේ කරලා ඇවිල්ලා මිසක් මට අම්මා කියලා කතා කරන්න එපා. තාත්තා කියලා කතා කරන්න එපා. ඒ එහෙම කියලාද මං හොඳට දැකලා තියෙනවා ලංකාවේදී එහෙම කම්මලා කියන ඔය වැඩේ කරොත් අපිට අම්මා තාත්තා කියලා කියන්නේ. ඔය මොකද්ද එතකොට මේ දරුවෝ කරන ක්‍රියාවලුත් අන්තිමට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? දැන් දරුවෝ නරක වැඩක් කළාම දුක් වෙන්නේ මොකද? ඒ අම්මගේ තාත්තගේ ආත්ම ගෞරවය නැති වෙයි මගේ. දරුවෝ අර වැඩ කළාම මගේ ගෞරවයයි බිඳෙන්නේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකනේ දරුවෝ කියන්නේ ඒක සමහර පවුල්වල මේ ලංකාවේ මන් දැකලා මෙහෙනම් මන් දන්නේ පවුල් වලින් පව අයින් කරන ළමයි. ඒ තමන්ගේ අකමැති අය බැඳහම ඒ දේවල් කරාම පවුලෙන්ම අයින් කරන්නේ මොකද? එයාලා හිතනවා මේ මිනිස්සු අපේ මේ ගරුත්වය කැඩුවා. ඒකට අන්තිමට මව්සෙනියස පියසෙනියසත් පවතිලා තියෙන ආත්ම ගරුත්වයට සාපේක්ෂව. ඒක බලන්න ආදරේ තිබිලා තියෙන්නේ ගරුත්වයට සාපේක්ෂව. ඒ කියන්නේ ගරුත්වයට සාපේක්ෂව තිබිලා කියන්නේ මමත්වයට සාපේක්ෂව. මිනිස්සෙක් ජීවිතේ ගරුත්වයක් ඕනකට වඩා සොයන සෑම විටම තේරුම් ගන්න යා මමත්වයේ කියන එක හයියෙන් අල්ලලා. හයියෙන් රකින්න කියලා. මමත්වයේ තියෙන අය විතරයි ආත්ම ගරුත්වයක් ජීවිතේ අපේක්ෂා කරන්නේ. ඔබට ඔබේ දරුවා ඔබට නම කියා කතා කිරීම ප්‍රශ්නයක් වෙන්නේ ඔබේ මමත්වයේ තියෙනකම් විතරයි. මමත්වයේ තියෙනකම් ඔබ හිතනවා මට ගෞරවය කරන්න ඕනේ. මට සලකන්න ඕනේ. මම ගරු කරන්න ඕනේ කෙනෙක්. මට ආසන පනවන්න ඕනේ. මම උඩින් ඉන්න ඕනේ. මම මෙහෙම ඉන්න ඕනේ. මම මෙහෙම ඒ ඔක්කොම බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් එහෝ තුළ මමත්වයේ වැඩි. ඒ කියන්නේ ගරුත්වය. ඒ කියන්නේ සමහර අය හිතනවා අපිට වඳින්න ඕනේ. අපිට ඇඳිලි බැඳගෙන කතා කරන්න ඕනේ. අපිට ආසන ඒ හැම දෙයකින්ම කියන්නේ එයා හැම බලාපොරොත්තු තියෙන්නේ. එයා ගෞරවයෙන් සොයන්නේ. ගෞරවය සොයන්නේ එයා ඇතුලේ මම කියලා කෙනෙක් ඇත්තටම ඉන්නවා කියලා සම්මුති මම කතා දැන් මම කියන එක ප්‍රශ්නයක් නෑ. සම්මුතිය තියාගන්න. සම්මුතියේදී මම නිදිය ගන්නවා මම කතා කරනවා මම බුදින සම්මුතියේ මම තිබ්බට ප්‍රශ්නයක් නැහැ. පරමාර්ථ වශයෙන් හයියෙන් අල්ල ගන්න එපා මම කියන සිතේ සංකල්පේ. මම කියන එක සම්මුතිය වැඩවලට විතරක් එදිනදා ජීවිතේ වැඩවලට විතරක් මම කියන එක පාවිච්චි කරන්න. හැබැයි මම කියන සංකල්පය හයියෙන් උපාදානය කරන්න එපා. ඒ සිතවිල්ල හයියෙන් අල්ල ගන්න යන්න එපා. ඒකයි මම කියන්නේ. එතකොට එහෙම අල්ලගෙන ඉන්නවා කියන්නේ අන්තමයි සිත. සිත අන්ත කියන්නේ සිත මධ්‍යම ප්‍රතිපදාවට සිත මධ්‍යයේ කියන එකට පැමිණිලා නැහැ. ඉතින් එතකොට දැන් එහෙම දැන් මෙහෙම හිතමුකෝ දැන් අපි ওই විදිහට කල්පනා කරනවා. එතකොට තේරුම් ගන්න දැන් ওই විදිහට දැන් ඔහොම එක විවිධ හැඩ තියෙනවා. දැන් මම ওই කිහිපයක් වෙලාවෙ හැටියට ওই විදිහ නෙමේ ජීවිතේ දිහා අපි බැලුවාම ජීවිතේ හැම පැත්තෙම මමත්වයේ අපේ දස ලක්ෂ වාරයක් එක හැඩතල වලින් එක විදිහෙන් මතුවෙනවා. ඒ මතුවෙන අවස්ථාවල මතුවීම බලන්න දැන් සමහරලාට මම දැකලා තියෙනවා දැන් අම්මලා තාත්තලා තව කතාවක් කියවතොත් නම් සමහර අය ඉන්නවා ඒ අයට මම දැකලා තියෙනවා මේ කෑම කන්න ගියාම සමහර අය ඒ අයට ඉස්සෙල්ලාම කන්න ඕනේ. දැකලාද එහෙම මුල් ඇවරිය බෙදලා තියන්න ඕනේ. මුල් මේක බෙදලා තියන්න ඕනේ ඉස්සෙල්ලාම තියෙන්න ඕනේ. ඉතින් මං කියන්නේ එහෙම කෙනෙක් හරි ප්‍රේතෙක්නේ. කියන්නේ එයා අනිත් අයට ඉස්සෙල්ලාම හිතනවා නා. ඒ කියන්නේ එයා හිතනවා මට අනිත් අයට ඉස්සෙල්ලාම කාලෙත් බෙදලා තියන්න ඕනේ. අනිත් අයට කලින් මටම තමයි ඉස්සර එක බෙදන්න ඕනේ. මුලින්ම ඒක ඔය වෙලාවට කියලා මේ තියෙන අවස්ථාවේ කන්න එක වෙනම දෙයක්. මුල් මේක හොයනවා කියන්නේ ඉතින් ඇතුලේ පුදුම ප්‍රේතකමක් ඒක. ඒ නිසා ඒ වගේ අර එක විදිහවල්. එදින්ද වැඩකදී කෑම ඒකම ඉස්සරහයක හොයනවා. ඒ වගේම මේ සමහර අය හිතලා බලන්න මේ සමහර අය කණ්ඩ ගියාට පස්සේ ඔය පොලිමේ ඇති මම දෙකන පොර කකා යනවා ඉස්සරහට. ඒ මොකද්ද? මට ඉස්සෙල්ලාම ටික හම්බෙන්න ඕනේ. පොර කකා ඉස්සරහට දාන්න දඟලනවා. ප්‍රධාන තැන් වලට ගියාට පස්සේ ලොකු කැම දෙතැන් වල ඉස්සෙල්ලාම එක කන්න දඟලනවා. ඒ තමයි ඔහො තියෙන පමාත්‍ය. හැබැයි සමහර අය පිටිපස්සෙන් යනවා. ඒ මොකද ඒ කියලා ඇහුවම මේ ඕක ගිහලා පොර කාලා තුවාලලා මැරුණොත් එහෙම. ඒත් මමත් එහෙමයි. ඒත් මමත් එහෙනේ පස්සෙන් යන්නේ. දැන් ඉස්සලා යන්න දඟලන්නේ මමත් එහෙනේ. ඒතන තියෙන්නේ මමත් එහෙමයි. පිටිපස්සේ යන්න හදන්නේ ඒ තියෙන්නේ මොකද? ඒත් මමත් එහෙමයි. පිටිපස්සේ නේ මොකද ඕකානික කවුරු හරි බලන් හිටියොත් ඒකමයි ගෞරවයටත් හොඳ නැහැ. ඔය මොනවා හරිද පස්සෙන්ම යනවා. ඒ නිසා ඒ කොහෙන් බැලුවත් අපි අහු වෙනවා මේ තැන්වලදී. ඒ හොදට මේ කියන තැන් ටික ජීවිතේ මේ එක තැන් වලින් හඳුනා ගන්න ඕනේ. හඳුනගෙන ඉඳි ඊට පස්සේ කරන්න ඕනේ දේ තමයි මේ විවිධ විදිහට එනවා දකින්න. එහෙම දැකලා ඊට පස්සේ මොහොතකට හිතන්න මමත්වයේ නිසා ඔබ විඳින ජීවිතේ විඩාව
මමත්වයේ නිසා විඳින වෙහෙස දකින්න. මමත්වයේ නිසා දැන් ජීවිතේ දැන් ඉඳලා බලන්න අපි ජීවිතය තුළ මමත්වයේ නඩත්තු කරන්න ගිහිල්ලා මම අනිත් අය අභිභවා යන්න ගිහලා අපි කොච්චර ජීවිතේ ගැටුණාද ආරවුල හදාගත්තද කොච්චර ප්‍රශ්න ඇති වුණාද කොච්චර විඳෙව්වද මම ජීවිතේ කියලා අර වෙහෙස ටිකක් සිතන්න. වෙහෙස ඔබ කල්පනා කරන විට ඔබේ මමත්වයට ඇති වටිනාකම හිතාගෙන. ඒ කියන්නේ ආදීනවේ බලනවා. මමත්වයේ නිසා Tamanට ජීවිතේ දැනෙච්ච ආදීනව මෙනෙහි කරන්න. ආදීනව පැත්ත බලන්න. ඒ වගේම බලන්න දැන් සමහර අය දැන් එයා හිතන් ඉන්නවා මමත් මේ රූපේ මගේ කියලානේ දැන් මුලින්ම රූපේන්නේ හල්ලගන්නේ. මුලින්ම රූපේ මම කියලානේ පටන් ගන්න රූපේ අරගෙන නිසා අම්මා තාත්තා කියන්නේ. එතකොට දැන් රූපේ මම කියලා අල්ලගත්තොත් එයා හරි කැමති නිරෝගී වෙන්න ඕනේ කියලා. එතකොට නිරෝගී වෙන්න ඕනේ කියලා හිතුවාම අපිට මේ රෝග හැදෙද්දි කොච්චර දුකක්ද? රෝග හැදෙද්දි ගොඩක් වේදනාවක් දැනෙන්නේ නිරෝගී වෙන්න ඕනේ කියලා මම නිරෝගී වෙන්න ඕනේ කියලා හිතපු නිසා. බලන්න මමත් එන දතු කර නිරෝගී ඉන්න හිතුවට එහෙම වෙන්නේ නැහැ. ලෙඩෙදී ඒක ලෙඩෙවෙදී දුක වෙන්නේ නිරෝගී වෙන්න ඕනේ කියලා මමත් එන් හිතපු ඉන්න. ඒ මමත් ඒ නිසා වෙන්නේ. දැන් සමහර ඉදන් බලන්න සමහර අය අනිත් අයට වඩා මම ලස්සනට ඉන්න ඕනේ කියලා කොච්චර මුදල් වියදම් කරනවද කොච්චර ආභරණ ගන්නවද ජීවිතේ තේරෙනවා ජීවිතේ වැඩි කොටසක් ඇඳුම් වලටයි ආභරණ වලට කියලා කොච්චර මෝඩකමක්ද මේක. ඇති දෙයක්වත් නැහැ අන්තිමට. කියලා තමයි තේරෙනවා මේවා ඇඳලා මෙහෙම කරලා මෙහෙම නටලා ලැබුණ දෙයක්වත් නැහැ. ඒකේ ආදීනෝ හිතන්නේ මමත්වය මැතුවීම නිසා මම විඳපු දුක වෙහෙස විඩාව හිතන්නේ විඩාව හිතනවත් එක්කම අර මමත්වයට තදින් අල්ලන ස්වභාවය සිටේ උපාදාන කරන ස්වභාවය ඉවත් වී යන්න ගන්නවා. මම කියන්නේ මමත්වය ඉවත් කරන්න හොඳම දේ තමයි අනිත් මමත්වයේ තියෙන මිනිස්සු කරන්නේ නැති දේවල් කරන්න ගන්න. හරිම ලේසි වෙලා. මමත්වයේ තියෙන වැඩි මිනිස්සු කරන්නේ නැති දේවල් තියෙනවනේ ඒවම කරන්න ගන්න. ඒ කියන්නේ දැන් මමත්වයේ තියෙන මිනිස්සු ඉඳුල්පත් කන්නේ නැහනේ. ඔය ඇත්ත ඉඳුල්පත් කන්න උනත් හිත හදාගන්න. දැන් අපි පාටියකට උත්සවයකට ගියාට පස්සේ ඔන්නේ උත්සවයට ගියාට අපිට කියනවා දැන් කෑම බීම ඉවරයි මේ කට්ටිය කාලා ඉන්නේ මේ ඔක්කොම ඉතුරු කරමු ඉඳුල්පත් ටික තියෙනවා කනවාද කියලා අහනවා. ඔයත් කනවාද දුන්නෝ? ඈ උත්සවයට ගිහලා ඉඳුල්පත් ටික දුන්නොත් එහෙම ඉතින් මං අහන්නේ දැන් ඒක හරි ලේසි වැඩක්. මොකද ඉඳුල් කල්ලානේ දෙන්නේ. දැන් ඉඳුල් කලේ නෑ. දැන් අපි හිතමු අපි බත් කන්න ගියාම පරිප්පුයි සෝයා මීටුයි බෝන්චුවා තියෙන තැන් වලින් කන්නේ නෑනේ. ඔක්කොම එකට අර අනලානේ කන්නේ. ඉතින් අරක අනලාමනේ දෙන්නේ. අනලාම දුන්නාට පස්සේ කිසි ප්‍රශ්නයක් තේරෙනවද? කිසි සෞඛ්‍ය කියන්නේ එහෙම ඉඳුල්පත් කන්න මුකුත් වෙන්නේ නැහැ. අපි හදනවා ඊට මේක බෑ කියලා. ඇත්තටම හරියට බැලුවොත් ඉඳුල්පත් කන එක නෙමෙයි ප්‍රශ්නේ අපිට තියෙන්නේ. මේ මම මොකටද කාගේවත් ඉඳුල්පත් කන්නේ කියලා හිතන එක. ඒ නිසා මම කියන්නේ ඕනම මිනිස්සෙක් ඉඳුල්පත් ටිකක් කන්න පුළුවන් මනසක් හදාගන්න. එතකොට මමත් හරියට කැඩිලා. ඒ කියන්නේ ඕනේ මිනිස්සු ඉඳුල් කන්න මම කියන්නේ පුළුවන් නම් ජීවිතේ එක දවසක් හරි හිඟා කාලා ජීවත් වෙලා බලන්න. ඉතින් ප්‍රශ්නේ අනික දැන් ඔය නන්දසිරි රත්නපාල මහත්තයා මොකද එයා නැති මේ පරීක්ෂණයකට මාස 3ක් හිඟා කෑවා කියන්නේ. ගෙදරටත් හිඟාමනේ ආවලු බල්ලා විතරලු අඳුරගත්තේ. අම්මටවත් බැරුණලු අඳුරගන්න. ඉතින් ඒ වගේ ජීවිතේ සිඟා කන්න හරි පුළුවන්කම මනසක් තියෙන. සිඟා කන්න කියනවා නෙමෙයි. ඒ පහළ මනෝභාවයක් පවත්වන්න ඕන. අන්න එතකොට සක්කාය කියන එක අපේ එන්න ජීවිතේ බිඳිලා යන්න පටන් ගන්නවා. අන්න එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙනවා. දැන් සක්කාය ගැලවෙන්න අපිට දැනෙන්නේ මොකද? සන්තෝෂයක් දැනෙනවා. අන්න සක්කාය මැද්දේට එනවා අපි. මොකද දැන් විවිධ හැඩතලෙන් ඉදි ගලවනවානේ ඒක ආදීනව බලලා. ගලවද්දී ඔන්න සතුටක් දැනෙනවා. ඊට පස්සේ සමහර අය ඒ සතුටටත් ඇලෙනවා. අන්න ඒක තමයි සක්කාය නැති කිරීම තැනට ඇවිල්ලා ඒකට ඇලෙන්න එපා කියන්නේ. එතකොට අර දැන් හිත නිදහස් දැන් අත්තරිනවනේ. අත්තරගෙන ගියට හිතේ වෙලෙන ලොකු සන්තෝෂයක්. එතකොට එයා ජීවිතේ මොකද්ද කරන්නේ? අත්තරීමට ඇලිලා. තේනද? සක්කාය අත්තරීමට ඇල්ල ඊට පස්සේ මොකද කරන්නේ? අපි කියන්නේ මොකද්ද? ඊට පස්සේ කියන හයියෙන් සක්කාය ආය අල්ල ගන්න කියලා. එයි දැන් අරකට ඇලිලානේ. මැද්දේට ඇවිල්ලා මැද්දේට ඇලිලා. තේරෙනවද? දැන් සක්කාය නැති කිරීම කියන තැනනේ දැන් මැදනේ ඉන්නේ. නැති කිරීම කරනවා. එතකොට අපි කියනවා අල්ලන්න ගියොත් ආය දෙන්න විඩාව. එතකොට යා 100%ක් ගැලවෙනවා. නැත්තම් අරකට ඇලිලා හිටියත් බෑ. අත්හැරීම මම කියලා අල්ලගත්තොත් එහෙම ඒකට ඇලෙන්න පටන් ගත්තොත් ඒකත් මැද්දේට ආවා විමේ. ඒතකොට මැද්දේට ඇවිල්ලා මැද්දේ ඇලිලා ඉන්නේ. ඒක නිසා ඒකයි කියන්නේ සැබෑම තෘෂ්ණාව කන්න කෙනා මැද්දේට ඇවිල්ලා මැද්දේ තුල තෘෂ්ණාවකින් තොරව ඉන්නවා කියලා. අත්හැරීම පිළිබඳ ඇලීමක් නෑ. මොකද අත්හැරීමත් අත්හැරලා දානවා. ඒ පිළිබඳ ඇති තෘෂ්ණාවත් ඒකත් කඩන්න ඕනේ. නැත්තම් මේ බලන්න මේ කොච්චර
කොච්චර සියුම්ද කියලා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ආරෂ්ඨාංග මාර්ගය කියන එක කොච්චර සියුම් දෙයක්ද? අත්තරීමත් අත්තරින්න ඕනේ. අත්තරීමට ඇලුනොත් ඒත් මධ්‍ය අල්ලගත්ත වෙනවා. මැද මජ්ජ කියන තැන මජ්ජයේ උපාදානය කළා වෙනවා. ඉතින් එතකොට ඒක දැන් අපි ඔය කියන කාරණය ඔය මේ මහා පරියංක භාවනාවෙන් මම ගත්තොත් පොඩි කාලෙකින් මම කියන්න අපි තුමු මේ ආනාපාන සතිය නේද අපි කරන භාවනාව ආනාපාන සති භාවනාව අපි කරන්නේ. ඉතින් එතන ඒකට අපි හිතමු දැන් අපි ආනාපාන සතිය කියලා ආරම්භුණක් අරගෙන ඔන්න දැන් ඒක දිහා හොඳට බලාගෙන යද්දී ආනාපාන සතිය කියන සංඥාව ගෙවිලා යනවානේ. ඒ ගෙවිලා යද්දී ඔන්න දැන් එතකොට ගෙවීම තමයි බලන්න ඕනේ අපි. ගෙවීම බලනවා කියන්නේ මැදට ඇවිල්ලා ඉන්නේ. සක්කායගේ ඔය දැන් සංඥාව ගෙවෙනවා කියන්නේ සක්කායයි ගෙවෙන්නේ. සංඥාවනේ මම කියලා අල්ලන් ඉන්නේ. දැන් ආනාපාන සති භාවනා කරලා හුස්ම රැල්ල ගෙවිගෙන යනවා බලනවා ඉන්න පුළුවන් නම් ඒකට මුකුත් පේන්නේ නැහැ. හුස්ම රැල්ල ඒකට ද්වේෂ කළා කියන්නේ අන්න මේ සක්කාය ගෙවීම බලන්න කැමති නැහැ. එතකොට මැදින්. එතකොට අපි ඒකට ද්වේෂ කරනවා මේක හරි මුකුත් නැහැ කියනවා අරමුණක් නැහැ පාළුයි කියනවා තනිකම කියලා ද්වේෂ කරනවා කියන්නේ එතකොට සක්කාය කියන මැදට ඇවිල්ලා මැදට ආපු කෙනා සක්කාය ගෙවිගෙන යද්දි ගෙවෙන සක්කාය දිහා සතියෙන් බලනවා. ඒක අලුතෙන් හදන්න යන්නේ නැහැ. ඉතින් අන්නේ ඒ ශක්තිය තියෙනවා. ඒක පරියංක භාවනාවක් කරද්දී ඊට පස්සේ ඒ ගෙවීමම හොඳයි කියන්න ඕනේ. දැන් ගෙවීම දැන ඉන්නවනම් මැද්දේ. තේරෙනවද? අන්තික නෙමෙයි දැන් මේ සක්කාය ගෙවෙන හැටි බලන්නේ. හුස්ම රැල්ල ගෙවෙනවා කියන්නේ හුස්ම කියලා ගත්ත සංඥාවනේ ගෙවෙන්නේ. ඒකනේ සක්කාය ගෙවීමක් වෙන්නේ. අපි සංඥාවනේ මම කියලා දැන් මේ හුස්ම කියලා අල්ලගත්ත ඒක ගෙවෙනවා කියන්නේ යටින් වෙන්නේ මමත්යයි ගෙවෙන්නේ. ඉතින් ඕක දිහා බලන් ඉන්න ඕනේ සතියෙන්. ඕක තමයි අපි ඔක්කොටම අමාරු වැඩේ භාවනාවේ මේ ගෙවිල්ල බලන්න කැමති. හැබැයි ගෙවිල්ල බලන්න පුළුවන් තැනට ආවා කියන එදා තමයි අපි මැදට එන්නේ. ගෙවීම දිහා දුක් නොවි බලනවා. ඒකට ඇලීමකින් තොරව බලන්න. ඇලුනත් බෑ. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ගෙවීම බලන්න පුළුවන් දවසට තමයි අපි අන්තත්ැල්ල මේ මජ්ජේ තුල වාසය කරන්නේ. මධ්‍ය තුන වාසය කරන්න ශක්තිය නේ. ඉතින් ඊට පස්සේ අපිට දැන් ඒ හුස්ම ගේනවා වගේම ඊට පස්සේ අපිට පේනවා දැන් සුඛ දුක වේදනා. වේදනාස්කන්ධය ගත්තත් ඒකේ පේන්නේ දැන් දුක් වේදනාවක් ගෙවෙනවා. සුඛ වේදනාව ගෙවෙනවා. සුඛ වේදනාව ගෙවිද අපේ රාග අනුසය කියලා යට තියෙන සුඛයට ඇලීම. ඒ නිසා මේක ගෙවෙනවා බලන්න කැමති නැහැ. මේක නැති වෙනවට කැමති නැහැ. ඉතින් අන්න ඒක නිසා පුළුවන් තරම් මේ සුඛ වේදනාව ගත්ත ප්‍රීතිය ගත්ත මේකත් හේතු නිසා ඇතිලා ගෙවෙන දෙයක්. ඒ ගෙවිගෙන යද්දී ඒක දිහා දුක් නොවි නොසලී බලන් ඉන්න පුළුවන් නම් වෙන්නේ අපේ සක්කාය ගෙවෙනවා බලන් ඉන්නේ අපි. මමත් ඒ ගෙවෙන හැටි දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ අන්න මජ්ජයට ඇවිල්ලා. ඊළඟට සංඥාවලුත් එහෙමයි. හැම සංඥාව අම්මා තාත්තා කියලා ගත්ත ඒවත් අර හුස්ම රැල්ල කියන සංඥාවක් දීලා ඒක දිහා අපිට දැන් මේ සංඥාවල් ගන්න අන්තිමට ගන්නම දෙයක්ද ඔක්කොම ගෙවිලා යද්දිත් ඒ දිහා සැක නොකර මට වැරදුනාද බානක සැක නොකර ගෙවිගෙන යන එක දිහා සතියෙන් බලන් ඉන්න පුළුවන් නම් ඒකේ ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ඒක අල්ලගන්නෙත් නැතුව අන්න එතකොට ඔන්න සක්කාය කියන අන්තයයි සක්කාය සමුදය අන්තයයි අයින් කළා සක්කාය මේ නැති කිරීම කියන මැදට ඇවිල්ලා මැද තුල දැන් ඔන්න උපේක්ෂාවෙන් තෘෂ්ණාව අයින් කරලා ඊට පස්සේ එතනදී දැන් ඒ වෙලාවේ අපිට කරන්න පුළුවන් නම් මේක දැන් ගෙවිගෙන ගිහිලා තියෙන සංඥාවලුත් ගෙවිලා වේදනාවුත් ගෙවිලා හුස්ම රැල්ල ගෙවිලා ඊට පස්සේ අපිට මේ වෙන දේ දිහා කිසිම දෙයක් නොකර බලන් ඉන්න පුළුවන් නම් මොනවා හරි මේක අපි කියන දෙබලෙන් කියන සුම්මයිරි කියලා නිකන් ඉන්න කියනවා. නිකන් ඉන්න පුළුවන් නම් සංස්කාර මොකක් හරි කරන්න යනගෙන මේක අලුතෙන් හදන්න ඕනේ සංඥා ඇති කරන්න හුස්ම බලෙන් ගන්න මොනවා හරි කරනවා කියන්නේ ආයේ සංස්කාරයේ සමුදයකට හෝ සංස්කාර සක්කාය හෝ සක්කාය සංගිත වෙන ගෙවෙන එක දිහා මුකුත් නොකර ඉන්න පුළුවන් නම් චේතනාන් පහළ නොකර ඉන්න පුළුවන් නම් වෙන දෙයකට වෙන්න දීලා බලන්න පුළුවන් කියන්නේ සක්කාය සංස්කාරස්කන්ධෙත් ගෙවිලා කියන්නේ මමයා නැතුව බලනවා. මමයා ඉන්නවා කියන්නේ සක්කාය හදනවා මොකක් හරි පාලනය කරන්න හදනවා. කන්ට්‍රෝල් කරන්න හදනවා. මේක වැඩි කඩු කරන්න හදනවා. ඒ වගේම ඉතින් ඔන්න ඕකත් ඊට වෙන දෙයකට වෙන්න කියලා භාවනාවේ දුන්න ගමන් ඒකත් ඉවරයි. ඒ කියන්නේ සංස්කාරස්කන්ධෙත් ගෙවිලා ඒ මමයා නැතුව බලන්න පුළුවන් සංස්කාරය නැතුව බලන්න පුළුවන් දවස එනවා. ඒ වගේම එතන විඥානය කියලා කියන්නේ විඥානයේ හැම වෙලේම ප්‍රතිස්ථාපන වෙන්නේ. දැන් හුස්ම රැල්ල එක මුලින් ප්‍රතිස්ථාපන ඒකත් ගෙවුණා. ඊට පස්සේ ඔන්න වේදනාවල් සංඥාවල් ටික ඒක ඔන්න හුස්ම තමන්ගේ බලය පැවැත්තුවා. ඒකත් ගෙවීම නැතිවීම බැලුවාට පස්සේ අන්තිමට වෙන එතනනුත් දැන් ඒ තුල එයත් එක්කත් එකතු වෙලා මේ වැඩේ ගෙනියන්න බෑ විඥාණයට. විඥානේ කොටු වෙනවා.
අන්තිමට විඥානේ කොටු වෙන්න පටන් ගන්නවා භාවනාවේ. විඥානේ කොටු වුණාට ඊට පස්සේ විඥානේ ඊට පස්සේ එයා කියන ඒවා අපි මේක හොඳයි මේක නරකයි මේක වෙන්න ඕනේ මේවා කරන්න ඕනේ කියලා ඒ එකක්වත් හොඳ නරක බෙදෙන එකත් ඇරියට පස්සේ මේක මෙහෙම වෙන්න ඕනේ මේක හරි නෑ කියලා ඒ අර මේක හොඳ නැහැ කියලා ඔය හොඳ නරක ඒ බෙදීම අත්හැරලා දාලා වෙන දේ හොඳයි කියලා හිතුවට පස්සේ මොකද වෙන්නේ විඥානයේ තියෙන බල ඉවරයි. විඥානයේ තියෙන බෙදිල්ලක ඇතුළේ ඉන්නකම්. ඒකත් අත්හැරියට පස්සේ සම්පූර්ණ විඥානයේ කෙරේ තියෙන සක්කාය සමුදයත් අයින් වෙලා ඒකෙත් ගෙවිල්ලක්මයි අපිට ප්‍රකට වෙන්නේ. ඒ විඥානයේ තමයි බලනවා මේකත් හේතු නිසා ඇතිලා නැතිලා යන දෙයක් කියලා. දකින්න ඒක අලුතෙන් අර බෙදිලිය හදාන්නේ නෑ. අන්න ওই විදිහට භාවනාවේ කරගෙන යන්න පුළුවන් නම් ඒකට භාවනාවේ පරියන්කෙම ඇතුළේම අපි සක්කායත් අයින් කළා සක්කාය සමුදයත් අයින් කළා. සක්කාය නැති කිරීම කියන තැනට ඇවිල්ලා එතන තුල තෘෂ්ණාවකින් තොරව ඉන්න. අන්න ඔන්න ඔය ඔහොම අපිට අපේ ප්‍රතිපදාව සකස් කරගන්න පුළුවන් නම් ඔන්න ඔය කෙනා තමයි බුදුරජාණන් වහන්සේ මද්දේට පැමිණි කෙනා කියලා. කියන අන්ත අත්තරලා මද්දේට ඇවිල්ලා මද්දේ තුලත් තෘෂ්ණාව ප්‍රහීන කරපු ශ්‍රාවකයා කියලා කියන්නේ. එයා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා එන්නේ. ඉතින් හැමදෙනාටම මෙන්න මේ විදිහට තමන්ගේ අන්ත ඉවත් කරලා මද්දේට පැමිණ මද්දේ තුලත් තෘෂ්ණාව ඉවත් කොට වාසය කළ උතුම් නිර්වාණය තුලින් සැනසීමට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දැන් කාලේ නම් 6 වෙලා තියෙනවා. එතනට මොන හරි මේ ගැන දැනගත යුතු දෙයක් තියෙනවා නම් කෙටි කාලයක් ප්‍රශ්නයක් හෝ දෙකකට අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්. මේක අංගුත්තර නිකායේ තියෙන සූත්‍රයක්. චතුක්ක නිපාතේ මට මතක හැටියට. ඔය එක තමයි කියන අභිජ්ජාව කියලා කියන්නේ එකක්වත් අල්ලගන්නෙත් නෑ. දෝමනසෙන්නේ යම ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ අල්ලගන්නෙත් නෑ. ඒක තමයි මද්දේට ඇවිල්ලා මද්දේ තුල ඇලෙන්නත් එපා මද්දේට ගැටෙන්නත් එපා. මද්දේ ප්‍රතික්ෂේප කරනවා නම් මද්දේ අල්ල ගන්නවා නම් එතකොට අපි අභිජ්ජාවේ දෝමනසෙ ඉන්නේ. ඉතින් ඒ නිසා මේක හරි සියුම් කාරණයක්. අන්තත් අරිනට අන්තත් ඇල්ල මැදට ඇවිල්ලා මැදත් අල්ල ගන්න නැතුව ඉන්න ඕනේ. මැද වාසය කරන්න ඕනේ. ඒක අල්ල ගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ. අන්න එතකොට තමයි අපි තුල මධ්‍යම ප්‍රතිපදාව කියන ආරෂ්ඨාංග මාර්ගේ වැඩෙන්නේ. ඔව්. එතකොට එකක්වත් උපාදානෙ වෙන්නේ නෑ. එකක්වත් අල්ල ගන්නෙ නෑ. ඉතින් ඔන්න ඉතින් ඔය සංඥාව තමයි ගෙවිලම යන්නේ. දැන් ඇත්තටම හුස්ම රැල්ල ගෙව ආනාපානසති කරගෙන හුස්ම රැල්ල ගෙවුණා කියන්නේ මෙතන සංඥාවක යම් සෑහෙන ගෙවීමක්. තව සංගතින ඔක්කොම ගෙවන්න ඕනේ. ඉතින් ඒකෙදි මේ පරියංකේදී මේක වෙනවා. ඊළඟට මෙතනදී වෙන්නේ ඇත්තටම රූපේ ගෙවිල්ලකුත් වෙනවා. මොකද රූපේ කියලා අල්ලගෙන ඉන්නේ අපි සංඥාවකින්. හුස්ම කියලා කියන සංඥාස්කන්ධයත් ගෙවෙනවා, රූපස්කන්ධයත් ගෙවෙනවා. මේ රූපය කියලා අල්ලගෙන ඉන්නේ ඒ සම්පූර්ණ අපිට අත්හරින්න රූපස්කන්ධේ රූපය නෙමෙයි රූප සංඥාව. රූපය කවදාකවත් අපිට අත්හරින්න බෑනේ. මේ රූපේ මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියන ওই රූප සංඥාව තියෙනවනේ. ඕකයි අත්හරින්න. ඕකත් ගලවලා යන්න පටන් ගන්නවා. ඕක නැතුව ඉතින් බලන්න දක්ෂ වෙන්නත් ඕන. ඔය දැන් ඒක තමයි උපාද ත්‍රිතිබංගයේ දකින්න. ඒ දකින්න එක දිහා අවදියෙන් ඉන්නවා. ඒකට ප්‍රතික්ෂේප කරන අපිට වෙන්නේ අපි මේ වෙනස් වීම කියන එක ගෙවි යාම කියන එක කොහොමත් බලන්න කැමති නෑ. අපේ පුරුද්ද ඕනෑම දෙයක හට ගැනීම බලන්න කැමති. ඕනෑම දෙයක් හට ගන්නවා බලන්න ආසයි. දැන් අපි ඕනෑම කෙනෙක් ළමෙක් උපදිනම බලන්න ආසයි, මැරෙනවා බලන්න ආස නෑනේ. හැම දෙයකම තියෙන ගෙවි යන පැත්ත බලන්න අපේ පුදුම අකමැත්තක් තියෙනවා. උපාදේ බලන්න අපි පුදුමාකාර ඕන එක කැමති. සමුදේ බලන්න කැමති. අස්තංගමේ ගෙවි යාම බලන්න. දැන් මෙතන කරන්න කියන්නේ ගෙවි යාමම බලනවා. ගෙවි යාම කෙරෙහි දුක් නොවි පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒක අල්ලගන්නෙත් නැතුව ගෙවි යාම හොඳයි කියලා ඒක අල්ලගන්නෙත් නැහැ. ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව මේක නරකයි මේක නම් දකින්න එපා කියලා ප්‍රතික්ෂේප කියන ප්‍රතික්ෂේප කිරීම කින් තොරව මේක යථාභූතයේ දකිනවා. ඇත්ත ඇති හැටි දකිනවා. එතකොට ඒක උපාදානයක් වෙන්නේ නැහැ. ඉතින් ඔකම තමයි ඇත්තටම නිබ්බාණය සාක්ෂාත් කරනවා කියන්නේ නිවන් දකිනවා කියන්නේ පංචස්කන්ධය කෙරෙහි අපේ තියෙන උපාදානය අයින් කිරීම. යථා ඒ පංචස්කන්ධය ඇත්ත ඇති හැටි දකිද්දි අපේ එක තියෙන මම්මගේ කියන සංඥාව උපාදානේ
හැඟීම නැති වෙලා යනවා. ඉතින් ඒක නැති කරන්න හැබැයි ඒක ඉතින් මම අර ඒකක එදින්දා ජීවිතේදී මේක ගොඩක් අපි වැඩ කරද්දී අපිට මතුවෙන්නේ මේක එදින්දා වැඩවලට එක එක ක්‍රියාකාරක අන්න ඒ වගේ මේකේ හැඩතල ටික දකින්න එක තමයි වැදගත්ම දෙයක්. ඒක පරියන්ක දකින්න එක වටිනවා. සක්මරිත් ඔක දකින්න බෑ. හැබැයි වැදගත්ම වෙන්නේ එදින්දා කටයුතු කරලා තමයි මේක අප්‍රියට අපේ සක්කාය කෙනෙක් මතුවෙන්නේ. නෑ ගති ස්වභාවය කියන්නේ ඒ වේදනාවට තියෙනවා වෙනම ලක්ෂණ විඳින ගති. රූපයට තියෙනවා එක එක ලක්ෂණ තියෙනවා සංඥාවේ තියෙනවා හඳුන ගන්න ගති. ඒ සංස්කාරයකට තමයි ගති කියලා කියන්නේ. ඔය මේ ගති තියෙනවා ඒනට මේව තුළ මමෙක් පුද්ගලයේ සත්‍යයේ ආත්මයේ නෑ කියලා බැලීමමයි කරන්නේ. ඒකට මෙහෙමයි ඒකට මුලින් හැබැයි ඒක කරන්න බෑ හොඳ යම් කිසි සතියක් නැති කෙනෙක්ට. සමාධිය නැති කෙනෙක් ඒ නිසා දැන් සිතේ තියෙන උනත් මේ යට දැන් මෙහෙමයි. සිත ඇතුළේ තියෙන අනුසය කෙලෙස් අපිට පේන්නේ සිත යම් විදිහකට ප්‍රභාස්වර කරගත්තොත්. ඒකයි සමාධි හිතක තියෙන වටිනාකම තියෙන්නේ සිත හොඳට සමාධියෙන් සතිය වඩලා ආලෝකමත් කරගත්තොත් තමයි මේක යට තියෙන කුණු තට්ටු ආශ්‍රව තියෙන ඒකයි මම අද උදේවරුගේ මේක පින් කරපු ගැනත් පව් කරපු ගැන ඔක්කොගෙම තියෙන මහ කුණු තට්ටුවක් ඇතුළේ. අනුසිත ඕක සතියෙන් දකින්න ඕනේ. ඕක සතියෙන් දකින්න හැබැයි දැකලා ඒ කෙරෙහි ඇති මම මගේ කියන හැඟීම් ටික ඉවත් කරන්න නම් මුලින් යම් විදියට සක්මන් කළා පරියන් කළා හොඳ සතියක් හදලා තියාගන්න. සතිය නැති කෙනෙක්ට විසිරිච්ච මම හිතකට ඒ කියන්නේ රාගයෙන් ද්වේෂ වලින් කෙලෙස් වලින් ඇවිස්සිච්ච චලනයේ හිතකට මේ මමත්වයේ කියන එක පේන්නේ නැහැ සක්කාය. සක්කාය කියන එක හොඳට ප්‍රකට වෙන්න නම් ඉස්සෙල්ලා අර උඩ තියෙන ටිකක් චලන ගතිය හිතේ ඇවිස්සිච්ච ගතිය පොඩ්ඩක් අඩු කරන්න මේ නිශ්චල මනසට තමයි මේක යට තියෙන මේ මමයා ක්‍රියා කරන හැටි සක්කාය දිට්ඨිය වර්ධන හැටි මේක පේන්නේ අර උඩ කියන චලන අඩු හිතේ. ඒ නිසා අපි පුළුවන් තරම් මේ සතිය වර්ධනය කරමින් සමාධිය හදමින් ඒ සිත විසිරිච්ච ස්වභාවය චලන ස්වභාවය අඩු කරාන් පස්සේ තමයි ඇත්තටම යට තියෙන හැංගිලා තියෙන මේ රාග දේශ උපදින්න හේතු වෙන යට තියෙන මමත්වයේ මෝහය කියන එක හොඳට අපිට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. පේන්න පටන් ගන්න. පෙවුන දකින්න ඒ නිසා ඇත්තටම මමත්වයේ දකින්න ඉස්සෙල්ලා ටිකක් උඩ තියෙන ඒවත් අඩු කරවන්න ඕනේ. නීවරණ ධර්ම අඩු වෙන්න තමයි යට තියෙන මේ කියන අනුසය කෙලෙස් මමත්වයේ කියන ඒවායිම හොඳට අපිට අපි තුල වැඩෙන හැටි පවතින හැටි හැම වෙලෙම සිත ඇතුලේ තියෙන අනිත් අය අභිභායන්න ඕනේ හැටි අනිත් අය මේ අභිභායන්න ඕනේ කියන ආසාවල් අනිත් අය පහත් කරන්න ඕනේ කියන හැඟීම් ලාභ සත්කාර වලට තියෙන ප්‍රසිද්ධියට තියෙන තද කැමැති වගේ දේවල් අර හොඳට උඩ තියෙන නීවරණ තට්ටු ගෙවුනහම මේවා හොඳට පේන්න ගන්නවා හිත ඇතුලේ. පෙවුනට පස්සේ ඒවා එක එක අයින් කරන්න බෑ. ඒවා මම නේ මගේ නේ මේ ආත්මෙ නේ කියලා අත්හැල දාන එකමයි කරන්න තියෙන්නේ. අත්හැල දෙමොත් ඒවට තියෙන බලය බිඳලා යනවා. හොඳයි අපි දැන් අවසන් කරමු කාලේ. හොඳයි අපි අද විශේෂයෙන් පින් අනුමෝදන් කරමු. අද දවසේ අපිට ඒ සිව්පසෙන් දානේ සකස් කරගෙන ඇවිල්ලා දන් පෑන් පූජා කරලා අපිට මේ කටයුතු කරගෙන යන්න ඒ සියලු ප්‍රත්‍ය පහසුකම් ලබා දුන්න හැම දිනාටමත් මේ කුසල අනුභවය බලයෙන් ඒ හැම දිනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන හැකිතාක් ඉක්මනින් සංසාර දුකින් මිදෙන්න මේ කුසල්ලේ හැම දිනාටම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි හැම දිනම මේ රැස් කරගත්ත කුසලයේ අපි දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශ්‍රාවකං. ඥාතීන්ට අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනාවක් කියමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු.
හොඳයි අපි අද දවස පුරාම කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙලා මේ භූමිය තුලට එකතු වෙලා මේ රැස් කරගත් කුසලයේ අනුභව බලයෙන් අපි ආරක්ෂා කරන සීලය අදි සීලයක් බවට පත් කරගෙන අපි දියුණු කරන සමාධි හිත අදි සමාධියක් බවට පත් කරගෙන අපි දියුණු කරන ප්‍රඥාව අදි ප්‍රඥාවක් බවට පත් කරගෙන අපි හැමදෙනාටම හැකියතාක් ඉක්මනින් සියලු සාංශාරික දුක්ගිනි නිමා කරගෙන උතුම් විමුක්ති සෝයෙන් නිවන් සෝයෙන් සැනසීමට මේ කුසලයේ ඒකාන්තයෙන්ම පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් වන්දනා කරගන්න සැනසීමක් වේවා කියන අදහසින් සෙත් ගාථා දේශනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡන් වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු